නච කුද්ධං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදේයෝ සුඛිනෝ ආකේමිනෝ තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තාති. කරුණාවන්ත ගෘහාධිපති W.K. ප්‍රයන්ත මහත්මයා මැතිනිය කුමාරී වික්‍රමාරච්චි මහත්මිය එවැගේම ප්‍රියන්ත මහත්මයාගේ මැතිනියගේ මෑණිවරුන් දෙදෙනා පවුලේ සහෝදර සහෝදරියන් දෙපාර්ශ්වයේ ඥාති හිත මිත්‍රාදීන් පෙරටු කරගෙන මේ ධම් සභා මණ්ඩපයට එකතු වෙලා ඉන්න කාරුණික පින්වතුනි පින්වතියන් කුල දෙවියන් හැටියට පරපුරේ මියගිය සෙනෙහබර අපච්චිලා දෙදෙනාට පින් දෙන්නත් අත්තම්මාට පින් දෙන්නත් සුජීවත්ව වාසය කරන මෑණියන් වහන්සේලාට දිගාසිරි පතන්නත් හැම දිනාටම ධර්ම අවබෝධය ළඟා කරලා දීලා නිර්වුල් යහපත් මිනිස් ජීවිතයක් ගෙවන්නට ආශිර්වාද කරන සත්පුරුෂ පින්කමක් තමයි මේ නව නිවහනට ගෙවදිලා කෙටි කාලයක් ඇතුළේම මේ සිදු කරනු ලබන්නේ. W.K. අරණෝනිස් පියාණන් වහන්සේට පුණ්‍ය ආනුමෝදනා කරනවා මේ ගිහිල්ලා අවසරක් පිළිම නිමිති කරගෙන ඒ වගේම නෝනා මහත්මියගේ සෙනෙහබර පියාණන් වහන්සේට පුණ්‍ය ආනුමෝදනා කරනවා තමන්ගේ නමින් මිය ගියා වූ සල්සි නෝනා මහත්මිය සිහි කිරීම පිණිස හා පුංචි සිඤ්ඤෝ වික්‍රමාරච්චි මැතිතුමාට පුණ්‍ය ආනුමෝදනා කරන්නට මේ පින්කම සංවිධානය කරලා තියෙනවා. දැන් බොහෝ කල් පින්කමට ආරාධනා කරලා මට ප්‍රියන්ත මහත්මයා මේ නවීන පන්නේ අලුත් ලෝකේ මෙවලන් තියෙනවා ලෝකෙ කොහේ හරි ඉඳලා බණ අහන්න පුළුවන්. අන්තර්ජාලය හරහා ධර්මානුශාසනා නිතර ශ්‍රවණය කරලා මට කතා කරලා මගේ ගෙදරත් බණක් කියන්න ඕනේ අපච්චිටයි ආච්චිටයි නෝනාගේ අපච්චිටයි පින් දෙන්න. ඒකට මම අලුතෙන් හදනවා ගියා. ඒකේ වැඩ ඉවර කරලා ඒ ගෙදරම බණ කියන්න ඕනේ කියලා මතක් කළා. ඒ අනුවාද උදෑසන මම පිටත් වෙලා 6ට විතර පන්සලෙන් ඇවිල්ලා පොළොව පුංචි වැඩ ටිකක් තිබ්බා නිමා කරගෙන කල් වේලා ඇතුවම ආවේ මට මේ වපසරිය බලන්නත් අවශ්‍යතාවය තිබුණු නිසා මම හිතනවා බොහෝ ආසාවක් තිබ්බා අයියන්ට මේ පින්කමට සජීවීවම ඇවිල්ලා මේ වෙලාවේ සම්බන්ධ වෙන්න. ඒත් දුර සිටියත් සජීවීව මෙවලන් ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් ශක්තිය වාසනාවේ බලය මොදා කරගෙන තියෙන නිසා මේ වෙලාවේ ළඟ ඉන්නවාම කියලා හිතාගෙන තමයි මේ සියලු කටයුතු වෙන්නේ. විනෝදුනි අපි ජීවිතේ බණ අහලා තියෙනවා. කොහොමතරම් යම් තේමාවන් යටතේ ගෞරවනීය යතිවර ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලාගෙන් ඒ වගේම ගුරුවරයන්ගෙන් උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් දාර්ශනිකයන්ගෙන් තමන්ගේ අම්මගෙන් අප්පච්චිගෙන් අපි ඕනතරම් බණ අහලා ජීවිතේ යම්
අඩුපහඩු හදාගෙනත් ඇති. ඒ අහපු ධර්මානුශාසනා නිකරුණේම ඔහේ පාවෙලා යන්න ආරින්නත් ඇති. ලංකා සමාජයේ බණ අහපු අයට වඩා ඉන්නේ බණ නාහපු අය තමයි. ධර්මානුශාසනා ශ්‍රවණය කරලා ඒ අනුව හැසිරෙන අය ඉන්නවද නැද්ද කියලා රට දිහා බලාගෙන ඉන්නකොට අපිට පේනවා මිනිසුන්ගේ ක්‍රියාකාරකම් සිතුම් පැතුම් සියල්ලම තවත් කෙනෙකුගේ හිත පාලනවා. පරිසරයට අහිත කරගෙන කෙනෙකුට විපතක් ගෙනෙනවා. ඒ මිනිස්සයා මනුස්ස ලෝකයේ ධර්මානුකූලව හැසිරෙන කෙනෙක් වෙන්න බෑ. ඒ නිසා මම දැකලා තියෙනවා රටේ පාලකයෝ ඒ වගේම බොහෝ පූජකයෝ දැනුගත්යයි සම්මත මේ ඉහළ සමාජයේ සාමාන්‍ය අහිංසක වැසියාටත් වඩා අපරාධ වැඩි. ලෝකේ ඉඩකඩ ටිකක් හදාගත්ත ගමන් කරන්න හදන්නේ යහපත් දෙයට වඩා අයහපත් දෙය. ලෞකික රාගික කෙලෙස් බර මේ ලෝකේ මේ පංචේන්ද්‍රයන් පිනවන්න නොකරන දෙයක් නැති තරම්. ඒ නිසා වෙනතුනේ සිරිතන පුරුද්දට බණ අහලා වැඩක් නැහැ. ජීවිත අවබෝධය ලබන අධිෂ්ඨානයෙන්ම බණ අහන්න ඕනේ. දුක් දුරු කරලීමේ අදහසින් බණ අහන්න ඕනේ. එහෙම වුණාම තමයි පින් සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මේ කරන කාර්යභාරයට ඒකාන්තයෙන්ම පින් සිද්ධ වෙන්නේ අපි ලක්ෂ ගණන් වියදම් කළා. කාලය කොච්චර මිඩාවු කළා. ශ්‍රමය මොනතරම් වැය කළත් වැඩක් නැහැ. ඒ පින්කමේ අර්ථය ලබන්න අර්ථය දකින්න මහන්සි වෙන්නේ නැත්තම්. ඒකට සත්පුරුෂ ඇහක් තියෙන්න ඕන. ඒ නිසා අද දවසේ ඔයත්තන්ට අම්මලාටයි අප්පච්චිලාටයි පුණ්‍ය අනුමෝදනා කරන්න කුල දෙටුවෝ මිය පරලෝකීය පරම්පරානුගත ඥාතීන්ට පින් දෙන්න මේ අවස්ථාව කරගෙන තමයි පින්කම සංවිධානය කරන්නේ. ඒ අයට පින් දෙන්න නම් අපිට පින් තියෙන්න ඕනේ. නැති දෙයක් දෙන්න බෑ. පින් තියෙන්න නම් පින් රැස් කරගන්න ඕනේ. පින් රැස් වෙන්න නම් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා ඒ අනුව හැසිරෙන්න ඕනේ. සුණාත ධාරේත චරාත ධම්මෝ අහලා දරාගෙන අවබෝධ කරගෙන ඒ අනුව හැසිරෙන්න ඕනේ. හැසිරුනේ නැත්නම් ධර්මයේ කාටවත් ප්‍රයෝජනයක් ගන්න බෑ. නැත්නම් මේ පරිසරය ඇතුලේ ඕන තරම් තියෙනවා පින්නතුනේ ඉගෙන ගන්න ධර්මතා. සතාසිව් පාවාදියා බලන මිනිස්සු දිහා බලන මේ සමාජයේ ගහකොළ පරිසරයේ තුරුලතා ඇලදොල ගංගා දිහා බලන අපිට ඉගෙන ගන්න බොහෝ જાති තියෙනවා. ගංගාවේ මොනවද හම්දුනේ ඉගෙන ගන්න කියලා ඔබට හිතේ. අපිට නිකන් ගලාගෙන යන ගඟ වගේ පෙවුනා වතුර පිරිච්ච මහා විශාල සාගරයන් වගේ වැව් වගේ පෙවුනාට ඒව දිහා බලාගෙන ඉන්න මොහුකුරාගේ ප්‍රඥාවන්තයන්ට බවුන් නටන්න පුළුවන් මගක් හදන්න. ඒ තරම් විෂය අනන්තයි. මේ ලෝකේ ඉගෙන ගන්න තියෙන විෂයන් අනන්තයි. අර අවුකන පිළිම ගැන ලියලා තියෙන ගීතේ කියනවනේ ඒ කලාකරුවා වැව දිහා බලාගෙන බවුන් නඩලා නිවනට මඟ හදාගත්තේ කියන්නේ. වැවේ රැල්ල ඉපදෙනවා පවතිනවා වෙනස් වෙමින් නැති වෙලා යනවා. ජීවිතයක් හට ගන්නවා හටගත් දවසේ ඉඳලා වෙනස් වෙමින් පවතිනවා මරණයට යනවා. මේක සංසාර භව ගමන. ඉපදෙමින් දුක් විඳිමින් මැරෙමින් යනවා. මේ ඉපදෙමින් මැරෙමින් දුක් විඳිමින් යන ගමන නවත්තන්න නම් සපත සතුට සැනසීම ප්‍රීතිය විඳිමින් සදාකාලික සතුට ලබන්න නම් අපි නැති කළ යුතු එකක් තියෙනවා. මොකක්ද? අපි ගාව තියෙන නමුත් නැති කළ යුතු එකක් තියෙනවා. ඒ අපි ගාව තියෙන නැති කරගත යුතු එක තමයි මෝඩකම. අපි ගාව තියෙන මෝඩකම නැති කරන්න ඕනේ. මෝඩකම නැති කරාම තමයි අපිට විද්‍යාව කියන එක පහළ වෙන්නේ. අවිද්‍යාව නැති වෙනවා,
විද්‍යාව පහළ වෙනවා. ඒ විද්‍යාව ඇතුලේ තමයි පුතා මේ ලෝක සත්‍යය තියෙන්නේ. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය මුණ ගැහෙන්නේ අවිද්‍යාව දුරු කරපුවා. මෝඩකම නැති කරුවා. මේ සාමාන්‍ය සමාජයේ ඉන්න ඔක්කොම මෝඩයි. දැන් මේ ගිය ඇතුලේ බැලුවොත් මේ ඉන්න ඔක්කොම ගණනය කරුවොත් හැමෝම මෝඩයි. නෑ හාමුදුරනේ මම මෝඩ නෑ මම ඉගෙනගෙන ඉන්නේ. එහෙම හිතෙනවා ඒක එක්කනට. ඒ අපිට පේන්නේ අපි ගාව තියෙන මෝඩකම. හේතුව අපේ බුද්ධියේ ප්‍රමාණය. දැන් ඔය හැම මිනිහෙම වැරදි කරන්න පුතේ මේ එවිටේ මෝඩකමට. සමහර විට අපිට හිතෙනවා මේ මිනිහට තේරෙන්නේ නැද්ද මේක කියලා. ඒ තරම් දැනුගත් මිනිස්සු. තේරෙන්නේ නැති හින්දා තමයි ඒ වැඩේ කරන්නේ. තේරෙනවා නම් ඒ වැඩේ කරන්නේ ජීවිතේ විනාශ කරගන්න. එහෙනම් ලෝකෙ දිහා බලලා අපිට හැදෙන්න පුළුවන්. කෙනෙකුට වෙන විපතක්, පවතින මේ සාමාන්‍ය සමාජයේ පරිසරයේ තියෙන වස්තුන්ට වෙන වෙනසක් දැකලා ජීවිතයේ ඒක මට උනාසේ සලකාගෙන අපි අපේ ජීවිතේ පරිවර්තනය කරන්න ඕනේ. ඒකට තමයි මේ බණ අහන්නේ. සුනිල් දෙසිංහ මහත්තයා කියනවානේ අර මේ තරං සියුමැලි දෙකලුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා වූකන බුදුන් තත් දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා කලා වැව ළඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුන් පිරිමදිමින් බලයියෝ මැරෙන ඉපදෙන රළ දිහා මැරෙන ඉපදෙන රළ දිහා ඉසුරු මුනියේ නුඹතනු පෙම්බරිය කොතනද කියා මාසූ විට හින වුණා ඕ තවම තනිකඩ යයි කියා තවම තනිකඩ යයි කියා බරම ගල්ලඩුවා එහෙම හිනා වුණා වයසට ගිහිල්ලා අන්තිම කාලේ මිනිස්සු කිව්වලු අවසාන කාලේ හයි හත්තිය තියෙන කාලේ කසාදයක් බඳින්න නැතුව ගෙවපු ජීවිතේ හින්දා වයසට ගියපුවාම උදව්වටවත් උඹට එකෙක් නෑ නේද? ලෝකෙ වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන්, සංස්කෘතිය වෙනුවෙන් වැඩ කරපු උඹට අවසාන මොහොතේ අත්උදව්වටවත් කවුරුවත් නෑ. කසාදයක් බැඳගත්තා නම් කොච්චර වටිනා ජීවිතයකින් සමුගන්න තිබ්බද කියලා සමහර ඥාතියෝ හිතවත්ව බයිනකොට බරණ ගල්වඩුවාට hina ගියා. හයියෙන් hina වෙලා කිව්වලු මම තවම තනිකඩයි කියලා. මම තව කසාද බැඳලා නැහැ කියලා කිව්වා. එයා බඳින්න තව කල් තියනවා වගේ කියලා කිව්වා. එතන ඒ වචනේ ඇතුලේ ඔබලා තියෙනවා ලොකු ඇත්තක්. මට බැඳීම් නෑ තවම කියලා එයා කියලා තියෙනවා. මං තවමත් නිදහස්. මතුවටත් නිදහස්. එහෙනම් නිදහසේ මැරෙන්න පුළුවන් කියන කතාව කියලා තියෙනවා. ඒ මනුස්සයා කරන්න ඕන වැඩ ටික කරලා සැහැල්ලුවෙන් ඉඳලා තියෙනවා. මහා සුන්දර මාලිගාවේ පොඩි අතුපැලක ඉඳලා තියෙනවා. එයාට දීලා තියෙනවා විශාල ගම්වරයක්. ඔය කලාවැවේ පල්ලෙහා සම්පූර්ණම කෑල්ල ගල්වඩුවාගම කියලා කියන්නේ. කලාවැව හදපු ප්‍රධාන වාද ඉංජිනේරුවා තමයි බාර. ඒ ඉංජිනේරුවාම තමයි අවුකර පිළිමෙන් නෙලලා තියෙන්නේ. ඒ පිළිමෙන් නෙලපු හින්දා තමයි ගල්වඩුවා කියලා කියන්නේ.
රජුගේ සන්තෝෂයට ධාතුසේන මහනිරුදුන් පූජා කරලා තියෙන ගම්වරේ තමයි ගල්වඩුව ආගම. ඒ ගල්වඩුව ආගමත් එයා ආපහු නෑයන්ට හිතවතුන්ට මිනිස්සුන්ට දීලා පූජා කරලා කලාවව හොඳට දිස් වෙන තැනක පොඩි කඳු ගැටයක් තියෙනවා එතන. ඒකේ කටු මැටි ගහලා ඉලුක් වහලා පොඩියට හදාගත්ත කාමරේ නිතර වැව දිහා බලාගෙන තමන් කළ සේවාව මෙනෙහි කරමින් විඳිමින් ජීවිතයේ අනිත්‍ය දැක්කලු වැවේ රැල්ලක්. මේ ලෝකේ ඔක්කොම අනිත්‍යයි කියලා තේරුම් අරගෙන සහල්ුවේ මරණයට ගිය උත්තරීතර මෙහෙය. ජීවිතය දැකලා තියෙන්නේ අද වාගේ මිනිස්සු නෙමෙයි පුතා. ඒ කාලේ ඉඳලා තියෙන ලෝකෙ මහා ශ්‍රේෂ්ඨ මිනිස්සු. අද ආත්මාර්ථකාමී කුහකයි ඊර්ෂ්‍යාවයි වෛරයෙන් පිළිලා රාගික හැඟීම් යම් කිසි ප්‍රතිලාභයක් ලැබෙනවාම නම් විතරයි වැඩ කරන්නේ. අතට වැඩිපුර. හැබැයි ඒ මිනිස්සු ලෝකයට ආදරය කරපු ආගමට දහමට ජාතියට කුලයට ගෝත්‍රයට සලකපු පින්වන්ත ශ්‍රේෂ්ඨ නරේන්ද්‍රය. කලා වැවලඟ ඉලුක් හේවනක මැටි පිලක පැදුරක් කියලා. බලන්න ඉඳලා තියෙන විදිය රාජ්‍ය ඉංජිනේරුවා. අද එහෙම හිටියන මහ රජුණන්ගේ ඉංජිනේරුවා. ඌට තියෙන ගෙදර තියේ කලා වැවවා. කලා වැව තියේ පොල් කට්ටක් වගේ නේ. අරකට වඩා අවස්ථාව දෙන්නේ මේ පැත්තට. ඒ පැත්ත සාධනය කරගෙන තමයි අර පැත්ත දිහා බලන්නේ. ඒ වගේ නපුරු කැත ගති තියෙන පව් දෘෂ්ටියෙන් පිළිච්ච හින්දා තමයි ලංකාව මෙහෙම වෙලා තියෙන්නේ. දැන් අයියලා ඔය රටවල් වලට ගිහිල්ලා වැඩ කරන්නේ. ලංකාවේ අතරම ඒකට අවශ්‍ය පසුතලයක් නැති නිසා. දැන් ඔය ලංකාවෙන් ගිහිල්ලා ඉන්න ඔක්කොම ඇත්තටම සිය කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. මන් දන්නවා 99.99%ක්ම ඉන්න අය අකමැති ඒ රටවල් වල ඉන්නේ. ඇයි මෙච්චර සෞන්දර්යාත්මක පින්වන්ත රටක් කොයින්ද තියෙන්නේ? මම ඔය ගියපු රටවලුත් එක්ක ලංකාව ගලපපුවාම මේ වගේ පින්වන්ත රටක් ලෝකේ නෑ කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි පින්වතුනි. අපේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, බිරිඳ ඉන්නවා, දරුවෝ ඉන්නවා, ස්වාමියා ඉන්නවා, නන්දම්මා ඉන්නවා, මාමණ්ඩි ඉන්නවා, බාප්පා ඉන්නවා, පුංචි අම්මා ඉන්නවා, ලොකු අම්මා ඉන්නවා, මහප්පා ඉන්නවා. හතර වර්ගයක නෑයෝ වටේ ලෙඩ දුකක් හැදුනත් බෙහෙත් නැතුව ලෙඩේ හොඳ වෙනවා ඉන්න පිරිස දැක්කා. හිතේ ඇති වෙන ප්‍රසාද ගුණේ. මේවා කැමැත්තෙන් නෙමෙයි පුතා කරන්නේ. මේ ජීවන අරගලයේ එක කොටසක්. සාර්ථක මිනිසුන් නිර්මාණය කරන්න, සාර්ථක මිනිහෙක් වෙන්න, දුක් දුරු කරලා ජීවිතේ පවත්වාගෙන යන්න වීර්යය කරන පිරිස අතරේ තමයි ඔය විදේශගත වෙච්ච ඇත්තෝ ඉන්නේ. සමහර විට සමහර අයගේ භද්‍ර යෞවන වයස එහාට දිය වෙලා යනවා. රට වෙනුවෙන් වැය කරන්න තියෙන වැරදීලි පිට රටකට පූජා වෙනවා. මේ රට වෙනුවෙන් වැඩ කරන්න බැරි තැනට සමාජ ක්‍රමවේදය තල්ලු කරගෙන ගිහිල්ලා තියෙනවා. විනාශ කරලා තියෙනවා. කාන්තාව මම හිතන්නේ ලක්ෂ 20ක් විතර වාගේ ඉන්නවා පිටරට. ලංකාවේ කාන්තාව. දරුවන්ගේ මව්කමේ පිටරටදී මේ රටේ දරු පැටවුන්ගේ මව්කම ඒ අය එහෙ ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ දරුවෝ බලන. ඒ රටේ මිනිස්සු. අපේ දරුවෝ පැත්තක දාලා. අනාගතේ ලස්සන වෙයිද ශ්‍රී ලංකාව? ලස්සන වෙන්නේ. ඒ නිසා අවබෝධය තියෙන්න ඕනේ. අපි බාග අහනවා කියලා මේ කරන්නේ ඒ අවබෝධය ලබා ගන්න සුදුසු වටපිටාවක් හදාගන්න. හැමදාම එකතැන පල් වෙන මිනිහෙක්ගෙන් ඇති වැඩක් නෑ. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝ චායං කාමේසු කාම සුකල්ලිකාන යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා බුදුහාමුදුරුවෝ අනුදැනවදා. අන්තයන්ට වැටිලා ඒ කියන්නේ ශරීරයට වඩා සැප දෙන්න කියලා හිතලා ඒ අන්තයට වැටිලා ශරීරයට දුක් දීලා
ඒ හරහා ජීවිතය අරන් යනවා කියන ඔය දුක්ඛිත මිනිස්සුන්ගේ උරුත අනුගමනය කරනවා. මිනිස්සු තමන්ගේ ජීවිතේ මුළු විනාශ කරගන්නවා. එහෙම පතන මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා. ඒ අය හීනෝ ප්‍රාථමික ගම්මු ග්‍රාමීය එකතැන පල්වන જાති පොතුජනිකෝ කෙලස් බර නිතර කෙලස් ගිනි ඇවිලනවා. රාග ద్వේෂ මෝහ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන කෙලස් ගිනි වලින් අපිව නිතර දැවෙනවා. ඔයාලට පේන්නේ නැතුවට ඇවිලෙනවා පුතා. නෑ කියලා දිත්තේ. තරහ ආපුවාම නිකන් පිච්චෙනවා වගේ දැනෙන්නේ නැද්ද? ලෝභ හිතෙච්චාම දැනෙනවා ඇතුලේ ඇවිලෙනවා. තමන් මේක වසංග ගන්න මහන්සි ගන්නවා. සමහරට ඒක පිට කර ගන්නවා. ඒ පිට වෙන අවස්ථාවලදී තවත් අය ඇවිලෙනවා. ඇතුලේ ඇවිලෙනකොට තමන් විතරයි. ඇවිලෙන කින්න පිටට දාපු හැටි තව එකෙක් ඇවිලෙනවා. නේද? දැන් අපච්චිට තරහ ගිහිල්ලා ඉවරලා නෝනාගේ වචනයක් එහා මෙහා වෙනවා. ඒ වචනේ එහා මෙහා වෙලා මේ අපච්චිට කේන්ති ඇවිල්ලා කේන්තිය අපච්චි දරාගත්තේ නැත්තම් ඒ කේන්තිය පිට කෙරුවොත් නෝනටත් බනින්න වෙනවා. නෝනට බැන්නොත් නෝනත් ආපහු වචනයක් දෙකක් කියනවා. එතකොට වචන වැඩිපුර වැටෙනකොට තමන්ගේ පෞරුෂය ආරක්ෂා කර ගැනීමේ අදිෂ්ඨානය ඇතිව පහර දීම් වලට යනවා. බලන්න දැන් දෙන්නම ඇවිල්ලා ඔක්කොම ඇවිල්ලා. එතකොට මේ පරිසරයේ ඉන්න අනිත් අය සම්බන්ධ වෙනවා. දරුවෝ ටික, අම්මලා, ඒ වගේම සහෝදරයෝ හිටියන සහෝදරයෝ මහා ගිනි ජාලාව. එකිනෙකා ඇවිලි ඒවා නිවා ගන්න තමයි මේ සංසුම් මනසක් හදාගන්න අපි බණහන්. බණහන් එක ලාභයි පුතා. පාඩුයි වගේ පෙවුණා. මම සාමාන්‍යයෙන් ගෙවල් වල බණ කියන්නේ එන්නේ මේ අවුරුද්දටම ගෙවල් වල බණ දෙකයි තියෙන්නේ. එකක් මේ අයියාගේ තියෙන මට දැනුණ කතාව. මේ මිනිස්සයා ධර්මය අහන්න පෙරේතයි කියලා. ධර්මයේ හරි ලැබී කියලා මට දැනෙච්ච හින්දා මම යන්නේ නැති ගමනක් යන්න හරි මම එන්නම් කියලා පොරොන්දු වුණා. හේතුව බින්දුතුනේ දැන් අද මෙතන ඉන්නේ 50යි කියලා හිතන්නේ. මම සාමාන්‍ය රැක බණ කියනකොට 500කට එහා ප්‍රමාණයකටමයි කියන්නේ. ඒක විශාල ප්‍රමාණයක් අර මම ගත කරන පැය දෙක ඇතුලේ දෙන දැනුමේ ආවරණය කරන්න පුළුවන් කියලා මට දැනෙනවා. ඒ නිසා මම මේ මහන්සිය, ඒ උත්සාහය, ඒ කැපකිරීම කරනවා. දැන් ඊයේ පුලිය අපිට පැත්තේ බණ තිබ්බේ පෙරේ දරත්න පුලිය තිබ්බේ. අද මෙහි හෙට බණ තියෙන්නේ පුලිය අපිට පොඩ්ඩක් එනවා. මම හැම රැයකම බණක් කියනවා. සමහර දවස්වලට උදේට එකකුත් කියලා දවල්ටත් කියනවා. අවුරුද්දට බණ 400ක් විතර කියනවා. ඒ 400 ඇතුලේ ලාභ ගොඩාක් ජීවිත ලබා ගන්නවා. හදා ගන්නවා ජීවිත. මම ඒකෙන් සතුටු වෙනවා. ඔය දැන් වාහනේ පදවන රියදුරුත් එහෙම තමයි. ජීවිතේ අවරට ගිහිල්ලා ජීවිතේ වැරදි මාවත් වල වැටිලා විනාශ වෙන්න යන්න ගියපු අවස්ථාවක ධර්මානුශාසනාවක් ප්‍රියන්තය ඇහුවා වගේම මාධ්‍ය හරහා අහලා මාව හොයාගෙන ඇවිල්ලා තමයි දැන් ඔය මයිත් එක්ක නිවාඩු දවස්වල තේරෙන්නේ. ජීවිතේ හැදුනාම දැන් මට දකින්න ආසයි දෙනවා. මම පෙර චරිතයයි මේ චරිතයයි ගලප බලන්න. මට වඩා කොච්චර සතුටු වෙනවද අම්මා. එයාගේ මම්මා, එයාගේ බිරිඳ, එයාගේ දරුවෝ, සහෝදර සහෝදරියෝ, පරිසරයේ සත්පුරුෂ කොච්චර සතුටු වෙනවද? ඒ සතුට තමයි පින කියන්නේ. හදයන් පුණාතීති පුඤ්ඤං. හදවතේ ඇති වෙන ප්‍රීතිය තමයි පින.
ඒක ලබන්න වර්ධනය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා බණහන එක මෙරුමින් වැය කරන කාලේ ශ්‍රමය දානේ ගොඩක් දෙනෙකුට පාඩුවෙන් කියලා හිතලා ඒවට යෙදෙන්නේ නැහැ. ධර්මයේම ඇරිලා කටයුතු කරන ඒවා නිතර නිතර අහලා පිළිටට ගන්න ආයත ඔය ඉගෙන ගන්න දරුවෝ හැම නිතර දෙවේලේ බණ අහනවා නම් ඒ දරුවන්ගේ ප්‍රඥාව පන්තියන් ඕනේ. පන්තිය උගන්වපු දේ ප්‍රමාණවත්වම කොට ගන්න. දැන් අතීතේ ලංකාවේ ඉන්න වයෝවෘද්ධ මහාචාර්යවරු ඔක්කොම පුතා පන්ති ගියපු අය ඉස්කෝලේ ගියා ඉගෙන ගත්තා. පොතපත කියවුවා. ඒ හරහා ලැබිච්ච දැනුම විවාහ කෙරුවා. ඒ වුණාට ලංකාව නිර්මාණය කරපු මහා ඉංජිනේරු මහාචාර්යවරු කල්පනාකාරවරු නිර්මාණ ශිල්පියෝ ඔක්කොම පුතා ඔය වාසයට ගියපු අය මේ වර්තමානයේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේ නෙවෙයි. දැන් මොඩියෝ හදන්නේ. දැන් කොල්ලෝ ඉගෙනගෙන ඉවර වෙලා උපාධියකුත් අරගෙන ගමට ආවට පස්සේ ඒක මොකවත් දන්නේ නැහැ පුතා. ගහක් කොලක් අඳුරන්නේ නැහැ සතෙක් උපාවේ අඳුරන්නේ නැහැ ඇලක් දොලක් ගඟක් වෙලා කුඹුරක් මොකක්වත් දන්නේ නැහැ. ලංකා පරිසරයේ තියෙන කිසිම දෙයක් නාඳුනන එකක් තමයි රටට වැඩ කරන්න රස්සාවකට එන්නේ. එතකොට ඒ මිනිහා වැඩේ කරන්නේ කොහොමද? පරිසරය දන්නේ නැති. ගහකොළ තුරුලතා අඳුරන්නේ නැති මිනිහෙකුට වැඩ කරන්නේ. ආයතන ප්‍රධානියවට. එහෙනම් අපි කල්තියා දැනුම ලබන්න ඕනේ. දැන් කසාදයකට යනවා කසාදය පිළිබඳ අවබෝධයක්. හේතුව අම්මගේ දුක, තාත්තගේ දුක, අම්මගේ කාර්යභාරය, තාත්තගේ කාර්යභාරය ඒවා පිළිබඳ අවබෝධයක් ළමයිට නැහැ. ළමයි එහෙම හදන්නෙත් නැහැ. අලුතෙන් ළමයි හදනකොට ඔයාලා හදන්නේ නිකන් රොබෝ වෙක් වාගේ. ඒ ළමයට කන්න දෙන්නේ, කවනවා, බොන්න දෙන්නේ, පොවනවා. යන්න දෙන්නේ, ගෙනියනවා. අඳින්න දෙන්නේ, අඳිනවා. ඒක ඔක්කොම කරනවා. රෙද්දක් යනවා පොද ගන්න දෙන්නේ, මිදුලක් අතු ගා ගන්න, ගියක් අතු ගා ගන්න දෙන්නේ. ඇඳුමක් ඇඳුමක් හරි ගස්සලා ඒවා මැදලා පිරිසිදු කරලා තියාගන්න දෙන්නේ. සියල්ලම කරලා දීලා හදාපු එකට ඊට පස්සේ වැඩ කරන්නේ කොහොමද පුළුවන්? බෑ. වැඩ කරන්න ගියපුවම බෑ. ඒ නිසා තමයි මේ මහා සමාජය ගැටෙන්නේ. වේගයෙන් විනාශ වෙන්නේ. ඒකට ධර්ම අවබෝධය ලබන්න ඕනේ. ඒ ධර්ම අවබෝධයේම කොටස තමයි අපිට පාරිසරික ධර්ම. මානවයා සතු. අපි සතු જાතියක්. සතුනේ සත්තු සබ්බේ සත්තං සියලු සත්තු කියලා බුදුහාමුදුරුවෝ දැනගත්තා. ඒකේ ශ්‍රේෂ්ඨම සතා තමයි කවුද? මනුෂ්‍ය. ශ්‍රේෂ්ඨම එක මනුෂ්‍යයා. හැබැයි මේ මනුෂ්‍ය රූප තියෙන ඔක්කොම ශ්‍රේෂ්ඨද? නෑ. මනුෂ්‍ය ගති තියෙන අය තමයි ශ්‍රේෂ්ඨ. රූප තිබ්බට වැඩක් නෑ. ඒ රූප ඇතුලේ ඉන්නවනේ සත්තු වගේ જાති. තිරසංගත සත්තු වගේ ප්‍රේත භවයන්හි උත්පත්තිය ලබා ඒ ගති ලක්ෂණ පිළිතුරු චරිත තියෙනවා. එහෙනම් ලෝකේ හොඳම සතක් මිනිහා නරකම සතක් මිනිහා තමයි. ඔය ගොඩ ඇතුලේ ඉන්නවා පුතා. ඔයාලා අහලා තියෙනවනේ මම පුතාලා නම් දන්නේ නැතුව ඇති. කුරිරු ගොර සපුන්ගේ දලංගේ විසය මදුරු මැසි කැලංගේ තුඩංගේ විසය රුදුරු නුහුසුවන්ගේ වලංගේ විසය නපුරුදු දනංගේ සියොලංගේම විසය නපුරුදු දනංගේ සියොලංගේම විසය. අර මිනිස්යා කියන පුජ්‍යලයා ඇතුලේ මිනිස් ගති නැති වෙච්ච ගම දුර්ගුණ පිරිච්ච රූපයක් තියෙනවා. ඒ දුර්ගුණ පිරිච්ච රූපේ පුතා තිරසන් සත්තුන්ටත් වඩා අර කියපු ණයාපොළගා කුණ කට්ටාමා පිලා හබලලා කරවලයා ආදී සර්පය ඒ වගේම මැස්සෝ මදුරුවෝ කොඳුරුවෝ ආගේ විදින සත්තු තුඩේ විස තියාගෙන ඉන්නේ ගෝනුස්වාහොම්බුරුවා වාගේ වලිගේ විස තියෙන සත්තුන්ට වඩා සකල සර්වාංගයේම විසලු මිනිස්සු
සියලුම ආංගෝපාංගයන්ගේ විස සහිතයි. ඒ තරම් දුෂ්ටයි. ඒ දුෂ්ට මිනිස්සු මැද්දේ සුන්දර මිනිසෙකු නිර්මාණය වෙන්නට තියෙන මිනිස් ධර්ම ඉගෙන ගන්න, ලෝක ධර්ම ඉගෙන ගන්න පින්වන්ත වෙලාව හරි ලාභයි. ලාභ තියෙනවා බණ ඇහුවම් කීයද? මම කල් පන්ති කාමරේ ඉගෙන ගන්නකොට ලාභ කීයක් හම්බ වෙනවද? පන්ති ලාභ තියෙනවා පුතේ 5ක්. පළවෙනි කාලච්ඡේදේ 5යි, දෙවෙනි කාලච්ඡේදේ 5යි. මේ ලාභ 5 පෙරලි විශේෂ හම්බ වෙනවා. ඒවා තමයි අසුතං සුනාති. නොඇසූ ඒවා අහන්න හම්බ වෙනවා. හැමදාම හම්බ වෙනවනේ අහපු නැති ඒවා. ප්‍රඥාවන්තයාට අහපු නැති ඒවා අහනකොට තව ප්‍රඥාව වැඩි කරගන්නවා. මෝඩයා කල යුත්තේ ප්‍රඥාව වර්ධනය කරගන්න, ඇති කරගන්න ඒක පාඩම කරගන්න ඕනේ. ඒතකොට ජීවිතේ හදාගත්තා. නොඇසූ දේවල් අලුත් ඒවා ඉගෙන ගන්න ඕනේ. දැන් මේ ගෙදරට ආපු සියලු දෙනාටම ගෙදරින් පිට වෙලා යනකොට ආපු මෝඩයා නෙමෙයි යන්නේ. යමක් ඉගෙන ගත්ත කෙනෙක් යන්න ඕනේ. එතකොට තමයි අප්පච්චිට අම්මට අර මිත්තණියන්ට පින් දෙන්න ආශිර්වාද කරන්න අපිට හයිය ලැබෙන්නේ. නැත්තම් වැඩක් නැහැ ජීවිතේ. සුතම් පරියෝදපේති. භාගයට දන්න ඒවා පරිපූර්ණ වෙනවා. කොටසක් දන්නේම නැහැ. දන්නවා වාගේ තියෙන ටිකත් භාගයට. හරියට දන්නේ නැහැ. දැන් මේ මල් පිරිසි 4ක් තියලා දෙනවනේ මෙතන. මට 4යි බුදුහාමරට 1යි. බලාපක් කරපු දෙන්න. කමක් නැහැ කියන්නේ. කමක් නැහැ. කොතනක පිදුවත් මුනි දුන්නු දෙසා. කොතරක පිදුවත් මුනි දුන්නු දෙසානේ. එන්න කමක් නැහැ. මේ මල් පූජා කරන්නේ අරමුණක් ඇතුළේ. නේද? මල් පූජා කරන්නේ ඇයි අපි? මේක මොකද්ද ලැබෙන්නේ මල් පූජා කරුවා? මේ මල් පූජා කරුවා මොකද්ද ලැබෙන්නේ? ඔව් මහා කුසලයක් හම්බ වෙනවා. මොකද්ද ඒ කුසලය? මල් පූජා කරන ගාථාව තියෙනවා. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං. මේ පිපුණු සුවඳ ලස්සන මල් මං ලෝතුරු අමාමෑණියන් වහන්සේට පූජා කරමි. ජනිත වන කුසලයෙන් මට අමා නිවන් සුව වේවා. ලැබෙන කුසලයේ අඳුරන්නට පුප්පං මිලායාති යතයිදම්. යම් සත්‍ය වූ ලෝක ධර්මයකට එකගව මා පූජා කළ මේ මල් හැකිලේද පරවේද මිය යයිද. එලෙසින්ම කායෝ තථායාති විනාශ භාව. මාගේ කියා අල්ලාගෙන තියෙන ඇතිදැඩි කරන පෝෂණය කරන සරසන රැක බලා ගන්න මේ ශරීරයද මටත් හොරෙන් ක්‍රමයෙන් වියකී ගිලන් වී ජරා වී මරණය වැළඳ ගන්නා බව මම දන්නවා. හිතෙන්නේම නැත්තේත් ඕක. ඇයි හිතෙන්නේ නැත්තේ? නුවණින් මල් පූජා කරලා නැති හින්දා. ප්‍රායෝගිකව තියෙන්න බෑ. දැන් මේ ඉන්න වයස්ක අම්මලාගෙන් අහුවොත් එහෙම කී වතාවක් මල් පූජා කරලා තියෙනවද කියලා ඉහේ කේස් ගන්නටත් වැඩි. ඒ වුණාට පරවෙන මල් ජීවිතෙත් එක්ක ගලප බැලුවා. භාවනා කළා, හිත දියුණු කළාද කියලා අහුවොත් එහෙම මේ ඉන්න කවුරුත් ඔය වැඩේ කරලා නැහැ. වැඩේ වෙලා නැත්තම් ඉතින් ගුණේකුත් නැහැ නේ පුතා. ඒ වැඩේ කරලා නැත්තම් ඵලයකුත් නැහැ. එකෙන් අපි ලබන්නේ පිට. දන්නවා හැබැයි භාගෙට. ඒක තමයි තියෙන්නේ. හරියට දන්නවා. ජීවිතය අවබෝධ වෙලා ගත්තා. කාන්තාව හැටියට ඔබ ගහකකම ගැන දන්නේ නැහැ. පිරිමි හැටියට පිරිමියත්ෝ පිරිමි කම ගැන දන්නේ. මම දන්නවා දෙගොල්ලෝම දන්නේ නැහැ කියලා. නේද ප්‍රියතයි.
ගෑනු අය ගෑනු කොම දන්නේ නැහැ, පිරිමි අය පිරිමි කොම දන්නේ නැහැ. මන් තරම් දන්නේ නැහැ කියලා මට විශ්වාසයි. මම ওই දෙකම දන්නවා ඔයාලට වැඩි. ගැහණියෙකුට ගෑනුකම හරහා ලැබෙන උතුම්ම පදවිය මොකද්ද? මව් පදවිය. මව් පදවියෙන් හින්දා හම්බෙන ශ්‍රේෂ්ඨම ගෞරව නාමය මොකද්ද? මොකද්ද ශ්‍රේෂ්ඨම ගෞරව නාමය? මම දන්නවා ඒක ගෑනු කෙනෙක්වත් දන්නේ නැහැ කියලා. හේතුව තමයි ඒ බලය තමන් ළඟ තියෙනවා නම් තමයි පේන්නේ. නැත්නම් පේන්නේ. ඒ ගෞරව නාමයේ ගෙදර බුදුබව. සෝලෝකාග්‍ර අමාමෑණියන් වහන්සේට විවහාර කරපු පදය තමයි ලෝකේ බුද්ධියේ රජාණන් වහන්සේ නිසා බුදුරජාණන් වහන්සේගේ. එතකොට ගේ ඇතුලේ ඉන්න අම්මටත් බුදුහාමුදුරුවෝ දැන් වදාරනවා ගෙදර නැමැති ලෝකයේ බුදුන් අම්මයි. එතකොට ගෙදර නැමැති ලෝකයේ බුදුන් අම්මන බුදුගුණ තියෙන්නේ නැහැ යොමුදගා. නේ මහා කරුණාව, මහා ප්‍රඥාව, ඉවසීම, අවස්ථා නොචිත බව, ඍජු බව, මෘදු බව මේවා තියෙන්න ඕනේ. තේරෙනවද ඍජු බව? තේරෙනවද මෘදු බව? තේරෙනවද මහා කරුණා? තේරෙනවද මහා මෛත්‍රී? තේරෙනවද අපි මහා ප්‍රඥා? නායකත්වය, නොසැලෙන ගුණය, අකම්පිත බව මේවා මෞකම ඇතුලේ තියෙන්න ඕනේ. එතකොට තමයි අර දරුවෝ නිමෙන්නේ. ඇයි ඔබේ නිසරම බණහන්නේ? ලෝකයේ බුදුහාමුදුරුවන්ගේවත්, හාමුදුරුවන්ගේවත්, ගුරුවරුන්ගේවත් බණහන්න කලින් චූටි එකා ඉස්සරෝම බණහන්නේ ගෙදර බුදුන් අම්මගේ. බුදුන්ගේ බුදුන් වූ තාත්තගේ. අම්මා දරේ හරවන්නේනවනේ තාත්තට. නේද? තමන්ගේ ස්වාමියාට වදිනවනේ. දැන් අලුත් අය නම් වදින්නේ නේද? වදිනවද අලුත් අය? වදි. ඔකට මොකද මම වදි? මට රසාවක් තියෙනවා, උටත් රසාවක් තියෙනවා. අනිත් එක මගේ ගෙදරින් මම උඩරලා මහන්සිය. එන්දයි කර වදින්න ඕනේ නැහැ කියලා මේ හිතන ගෑනුවෙමට. එහෙම හිතන ගෑනුවෙමට මන් දන්නවා. හැබැයි මෞකම කියන එක හරියට දන්නවා නම් පෙරලිලා වදින්න. ඒ තරම් උත්තරීතරයි පියක. තාත්තගේ ගුණය. අනිත් එක තාත්තා කෙනෙක් කරන කැපකිරීම අම්මා කෙනෙක් කරන කැපකිරීම වාගේ සියක් ගුණයක් බලවත්. අතීත සමාජය වර්තමාන කුසීත කම්මැලි පිරිමිකම ගෑනුකම විකිණිච්ච ලෝකෙ නෙමෙයි මම මේ කියන්නේ. සැබෑ බෞද්ධ දර්ශනය හදවතේ තිබිච්චි අර මිය ගිහිල්ලා ඉන්න අප්පච්චි, අර අත්තම්මලා මිය ගියපු වික්‍රමාරච්චි අප්පච්චි අතුරු කොට ඒ කුල ප්‍රවේණි ගස කැසීමේ පරලෝකීයපු අපේ අම්මලාගේ වයසේ විතර ඇත්තෝ ඊට එහා කාලවල ඇත්තෝ ආධ්‍යාත්මීයයි. ඒ ආධ්‍යාත්මය නිසා අම්මා ගෙදර දරුකටුන්ගේ ලෝකේ හදන්න තියලා ගෙදරට ගෙනෙන ආර්ථිකයේ ගේ ඇතුලේ ගබඩාව පරිපාලනය කරන්න තියලා තාත්තා කවුලේ වට ආරක්ෂාව ඒ වගේම ගෙදර ආර්ථිකය සම්පාදනය කිරීමේ බාරදූර කාර්යය දෙකම කරමුණාගෙන හිටියේ. ඒකෙන් දැන් ඔයාලගේ තාත්තා මැරිලා. ප්‍රියන්ත අයියාගේ තාත්තා මැරිලා. මගේ තාත්තා මැරිලා. අර රියදුරු පුතාගේ තාත්තා මැරිලා. මේ ඔක්කොගේම තාත්තා මැරිලා අම්මා ඉන්නවා. ඒ තාත්තා කල්දියා මැරුණේ. දඩේම ගිහිල්ලාද? හොරකමේ ගිහිල්ලාද? සල්ලාරකමේ ගිහිල්ලාද? නෑ පුතා. මේ ඇටලේ මස් නහර දිය වෙනකම් මිහි මඩලත් එක්කම් පොර බදලා වෙහෙසිලා සූර්යයාට බය නැතුව, කළුවරට බය නැතුව, ඉරහඳ තාරකාවලට බය නැතුව, අලියා කොටියා වගවලසාට සර්පයාට බය නැතුව
මේ සමාජයේ ඇතුලේ දිරියෙන් කටයුතු කරලා පවුලක් ගොඩ රඟලා තියලා උන්දලා කල් තියා මරුණා. ඒක තමයි ඇත්ත. නමුත් අපි දකින්නේ නැහැ පුතා. අපි දකින්නේ ඒ පියකම ගැන. ඒ උත්තරීතර ප්‍රීතෘත්වයේ මහිමයෙන් තමයි බිරින්දා කෙනෙක් තම ස්වාමියාට වන්දනා කරන්නේ මට බුදු බව ලබා දුන් ශ්‍රේෂ්ඨ බුදුන්ගේ බුදුන් වන්නේ ඔබයි. මගේ ආරක්ෂකයා ඔබයි. මට සුරක්ෂිත භාවය දෙන්න. මට ජීවය දෙන මගේ දරු පැටවුන්ට ජීවය දෙන ජීවනාලේ ඔබයි. ඒ උත්තරීතර භාවය හොඳට දන්න මිනිස්කම් තියෙන මිනිස්සු මැරිලා ගියා අම්මයි අප්පච්චි දෙන්නාට දේවත්වයෙන් පුදන්නට බුද්ධත්වයෙන් පුදන්නට කාර්මිකයි. ඒක අපි පරම්පරාවෙන් පරම්පරාවට උරුම කරන්න ඕන එකක්. ඒක උරුම කරන්නේ නැතුව ඔබ යන ගමනේ ඔබ උගන්වයි ළමයිට. දැන් අර මහාචාර්යවරයෙක් ඉන්නවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු එයා ඉන්නේ මහලු නිවාසයේ. ළමයි කියන්නේ ඇමරිකාවේ. මහලු නිවාසයේ ඉඳලා එවුන් ආදරනවා. වෙන මොනවත් ඕනේ. මගේ ඇහැට ප්‍රේතාවනම් කියනවා. මානවටතු මොනතරම් අහිංසකද බලන්න මේ ප්‍රාර්ථනා. වෙන මොනවත් ඕනේ. රූපේ පේන්නාවනම් ඇති. ඒ කාර්යවත් වෙන්නේ නැහැ. ඉතින් ඔය හදන ළමයාට කරුණාව දයාව මෛත්‍රිය මෞකම පියකම චූටි කාලේ ඉඳලා දරුවගේ ඔළුවේ තිබ්බේ නැත්තම් මේ නවීන පාලනයේ ලෝකයේ ඇතුලේ දුවන්නේ ඉඩදී ආන්න අම්මව තාත්තව අතාරිනවා. Taman ජීවත් වෙන පරිසරය අතාරිනවා. මේ නව ලෝකයේ ඇතුලේ රාගික කෙලෙස් බර ඇහැ කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රියන් පිනව දුවන. ඒකෙන් අත මිදින ලෝකයක් නිර්මාණය කරන්න පුතේ භාගිත දන්නා දේවල් පූර්ණ කර ගන්නවා. ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒකට. කාංකා විතරති සැක දුරු කර ගන්නවා. දැන් මනුස්සයෙක් මම කලතර බලට එනවා කියලා එයා පිටරට ඉඳපු කෙනෙක් දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ. පෞල් ජීවිතේ සැකයක් පදනම් කරගත්ත ගැටලුව. ඒ සැකේ කොච්චර කිලා බහැලාද කියනවනම් මං ගාවට ඇවිල්ලා රහසින් මට කියනවා. එළියට බහලා ගෙදරටත් කිව්වා එයාට දෙන ගැටලුව. ඒකනේ චූටි දරුවව මට දෙන්න කතා කරන්න ආවා. දරුවෝ ටික මහාන කරන්න දායකයන් වලට දීලා එයාත් කොහේ හරි තරකට ගිහිල්ලා මාන වෙනවා කියලා. බිරිඳ ගැන ඒ තරම් කලකිරීම. යම් කාරණාවක් පදනම් කරගෙන මේ විදිහට පුතේ අපිට සැක ඇති වෙනවා. හේතුව විශ්වාසය බිඳුනා. විශ්වාසය බින්දාම සැකය උපදිනවා. එහෙනම් විශ්වාසය පවත්වාගෙන යන්න ඕනේ. විශ්වාසය පවත්වාගෙන යන්න නම් ධර්ම අවබෝධය තියෙන්න ඕනේ. මෙන්න මේ කියන ආකල්ප ධර්මතාවයන් මානව ගුණ බින්දාම ලෝකේ සැක කරනවා. ලෝකයට එක ගැටෙන්න වෙනවා. ඒ නිසා මම මේ ධර්මතාවයන් ගනුකොට අපේ මේ යන ගමන බාධාවක් නැතුව අරගෙන යන්න සතුටින් ගෙන යන්න. හැමදෙනාටම සතුට උපදවන්න මම සකස් කරනවායි කියන දැක්ම එන්නේ ධර්මයේ නිසා. ඒ ධර්මයේ අපි ගාව නැති වුණොත් පින්නතුනි අපි හිස් ලූලු අත පිස්සෝ වාගේ වැඩ කරනවා. කාලා රස භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලා අබරන රිතිලෙස සරසුම් පාලා ගියවැනි බවුරු කොලම් අපි නිකන් කොලමක් රඟපෑවා. ඇත්තටම අර ඔයාලා විතර ආසාවෙන් බලන ප්‍රේම දඩේමේ කවුද පුතා කියන්නේ? වෙලාවකට ණය වෙනවා වෙලාවකට ගෑණි වෙනවා. මොකද ඒක?
සිවන්නේ. ඒ මායාව පුතා ඇත්ත දෝක නෑ ඇත්ත නෙමෙයි නම් තුස්නී භාවයෙන් කණ්ඩවාගේ බලාගෙන ඉන්නේ. මේ ළඟදී මෝඩ කොල්ලෙක් මොන්න තරම් දපනේ වැටිලාද කියනවා සිවන්නේට කසාද බැලලා චූටි පැටියෙකුත් ඉන්නවා. මම පාසලේ මේ දවස්වල ගොඩ නැගිලි වගේක් හදනවා. ඒ බාසුනලා ගාව අත්තට දෙන්න කොල්ලෙක් මේ කොල්ල. මම එහා පැත්තේ ගඩොල් ගොඩක් උඩ ඉඳගෙන බාසුනලා වැඩ කරන දිහා බලාගෙන ඉන්නවා. කොල්ලා බිත්ති වලින් එහා පැත්තේ කොල්ලට මාව පෙන්නේ. කොල්ලා රාත්‍රියේ දුටු සිහිනය අර බාසුනලාට කියනවා. ඒක හරි ප්‍රීතියෙන් කියන්නේ. මම ගඩොල් ගොඩ උඩ වෙලා අහගෙන ඉඳලා පස්සේ එදා දවසක මේ හීනේ පාදක කරගෙන කොල්ලොට යන වෙලාවේ මම බල කිව්වා. ඒ හීනේ ඇතුලේ කියනවා සිවන්නියා බලලා කෑම කාලා නිදාගත්තා. නිදාගෙන පාන්දර 2 විතර හීනයක් දැක්කලු. හීනෙන් ඒගොල්ලෝ ගියාලු ඉන්දියාවට. හීනෙන් ඌ ඉන්දියාවට ගිහිල්ලා සිවන්නියලා ගෙදර ගියාලු. බලන්නකො මේක කිව්වොත් හීනෙන් එහෙ ගිහිල්ලා සිවන්නියලා ගෙදර ගියාලු. දැන් අద్භූතයි නේද? පෙරේතකම කොච්චරද කියනවනම් බලන්නකො ගිහිල්ලා තියෙන. ඒ ගිහිල්ලා අර ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර ඉන්න වෙලාවේ පොලිසියෙන් පැනනවා. පොලිසිය පැනපු වෙලාවේ තිබිච්ච දොරකඩකින් එළියට පැනලා දිව්වා. දුවනවලු ඌට දුවන්න බෑලු පොලිසියෙන් එනවා. ළඟ මෙහෙම අල්ලයිම කියලා හිතන වෙලාවේ කෑ ගහගෙන නැගිට්ටලු. නැගිටලා වටපිට බලනකොට නෝනයි බබයි දුතිලු ළඟ. එහා පැත්තේ. එතකොට තේරෙන්නේ ලංකාවේ ඇඳ උඩ ඉන්නේ කියලා. බාහිර පුතා මින්හා ගිහිල්ලා තියෙන තුර මම කිව්වත් ඔය බාස්ලාකින් කිව්වා මිසක් ගෑණියකින් එහෙම කිව්වොත් දීගෙත් ඉවර වෙනවා කියන්නේ. මුගේ මානසික ආතතියනේ පෙරේතකමනේ. අර ඔළුව අවුල් කරන මේ ලෝකයේ මිත්‍යා දර්ශනයක් හින්දා ඒකට වශී වෙලා යන ගමනක්. ඔවා ඔක්කොම හීන වාගේ තමයි. මේ අපි පංචේන්ද්‍රය පිනවන එක ඇත්තටම හීනයක්. ඒ කොල්ලන්ට මම බල කියන්නේ දා කිව්වා දූරංගමං මේකචරං අසරීරං ගුහාසය යේ චිත්තං සම්න මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන හිත දුවන පනින දගලන කුළු කරකික් වාගේ. ඔහි පාගාතේ දුවන කොහෙද මේ දුවන්නේ? සැප හොයාගෙන. ඇහැට සැපදේ, කනට සැපදේ, නහයට සැපදේ, දිවට සැපදේ, ශරීරයට සැපයයි සම්මත වේදනයන් හොයාගෙන අපි දුවනවා. දුවලා බැලුවහම අවසානයේ හිස් ලෝකයක් නේ. දැන් මේ අම්මලාට වයසට ගියාට පස්සේ දැන් මෙච්චර දුවගෙන ආපු ගමනේ මොකවද තියෙන්නේ බලන්න. මොකද අපිට ඉතුරු වෙලා තියෙන්නේ? හොයාපු සල්ලි නැහැ. හොයාපු ගේ දොර නැහැ. එකල ඉඳලා ගත්තු බඩු මුට්ටු නැහැ. හදපු දරුවෝ නැහැ. මේවා මොකක්වත් නැතුව දැන් ඔහේ පාවෙන ජීවිතේ. ඔහේ පාවෙන ජීවිත. ඒක තමයි ඉරණම. අය මේ කාටවත් හම්බෙන්නේ නැහැ සදාකල්ලි. වෙනස් වෙනවා. නාකි වෙනවා. දරුවේ එදාට ඔක්කොම කරපු අය වෙන. හැබැයි එකක් ඉතුරු. මොකක්ද? හොඳට හදාගත්ත පිරිසිදු හිත. හොඳට හදාගත්ත පිරිසිදු හිතක් තියෙනවා නම් අන්න ඒ හිතට පේනවා පුතා අපි ජීවිත ගමනේ කරපු හොඳ යහපත් මරණ මංචකයේදී ඒ දර්ශනය බලාගෙන මැරුණොත් ඒ යහපත් කර්මයක් පතයක් කරගෙන මැරුණොත් ඊළඟ උප්පත්තියත් ලස්සනයි. ඒ ලස්සන උපදින් ප්‍රඥාවන්තයෙක් වෙලා සංසාර දුක් නිවන්නට ඕනේ මගට එන්න. ඒ මිනිහට හයිය තියෙන. ඒ භාග්‍යවන්ත ගමන යන්න තමයි මේ බණහන වෙලාවට නිසක ලෝකයක් ගොඩනගන්න මහන්සිලා. දිට්ඨි මුජුං කරෝති. ඒ විශ්වාසය ධර්මයේ කෙරෙහි බුදුහාමුදුරුවෝ කෙරෙහි මහා සංඝරුවන කෙරෙහි
මෙලොව පරලොව කුසල් අකුසල් කෙරෙහි තබන විශ්වාසය. සමාජ සබඳතා මත තබන සත්‍ය වූ විශ්වාසය මත ගොඩනගෙනවා ප්‍රඥාව, සම්‍යක් දෘෂ්ටි, ඍජු දැක්ම. ඒ දැක්මේ චිත්ත මස්ස පසිද්දති. මෙලොව ජීවිතයේ සතුටක්, පරලොව ජීවිතයේ සතුටක්, සදාකාලික සතුට නැමැති අමාමහ නිර්වාණලාභයෙන් ලබන සැනසීම ලබන්නට වාග්ය වාසනාව උදා වෙනවා. ඒ උතුම් වාසනා මහිමය ළඟා කරගන්නට ඔබ හැම දිනාටම ජයශ්‍රී මහා බෝධිහාමුදුරුවන්ගේ පීඨ ආරක්ෂාව, දළදා හාමුදුරුවන් වහන්සේගේ අනන්ත වූ බුද්ධ තේජානුභාවයේ බලය, රත්නත්‍රයේම ආශිර්වාදය වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා බණහඬ ලෑස්ති වෙනවා. පින්නතුනි මම මොකද්ද මාතෘකා කරන්නේ පාරට? මොකද්ද මාතෘකා? මම තාලහගෙන ඉති. ඔව් කාලච්ඡේදයක් ඉවරයි උගන්වපු ආපි කහන. මොනවද මම බණට මාතෘකා කියන්නේ? පන්සිල් දුන්නා, දේවතා ආරාධනාව කළා, නමස්කාරය කීවා. ඊට පස්සේ ගාථාවකුත් කිව්වා. ගාථාව හැමෝටම මතක තියෙන නිතර ඇහෙන එකක්. මොකද අහුන්නේ නැහැ මම හොරෙන්ද කිව්වේ. මම හිතෙන් කිව්වවද? නච බුද්ධං සමාචරේකින් චේන විඤ්ඤෝ පරේ උපවදේයං සුඛිනෝ වාකේමිනෝ තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඒකනේ මුතේ කිව්වේ. අහුන්නේ. ඒක තමයි කිව්වේ. මේක මොකේද තියෙන්නේ? බෞද්ධ දර්ශනයේ කොහෙද තියෙන්නේ? ඔය ගාථා කොහෙද තියෙන්නේ? ධම්පසං ගන්නේ නේද? යනවා. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන්නේ. කරණීය මෙත්ත සූත්‍රේ. ඔය සූත්‍ර ටික පුතා උදේටත් සත්‍යයනා වෙනවා ඇහෙනවා පන්සල් වල. හැන්දෑවට ඇහෙනවා සත්‍යයනා කරනවා. මම මේ පාරේ යනකොට මම අහගෙන යනවා. සත්‍යයනා වෙනවා, හිස් අවකාශේ පා වෙනවා, මිනිස්සු සත්තු වාගේ ඇවිදිනවා. ඒක නෙවෙලා තියෙන්නේ. ඒගොල්ලෝ බැඳ ගන්නවා නූලාතේ. මහා ගොන්ජාතියක් ඉන්නේ. ලංකාවේ මහා මෝඩ රැලක් ඉන්නේ. නූලේ තමයි බලේ. වැඩේ බලේ නෑ. නූල් නම් ගොතන්න බැරි අය. නතර වැඩ කරන්නේ නැති වෙනකම්. වැඩක් නෑ. දැන් දේශපාලනඥයෝ බලන්නකො මෙහෙම අත දික් කරනකොට ඌගේ තියෙනවානේ අඟල් 5ක් 6ක් විතර නූල් බැඳපුවා. ඒ වුණාට හදවතේ ඒක පිරිතක්වත් නැහැ. ඔක්කොම හොරු. මහ බැංකුව හොරා කරනවා, කුඩු ගේනවා, රටේ දේපොළ හොරා කරනවා, වැඩ කරන්න කියලා දීපු ටික හොරා කරනවා, නාන ප්‍රවිධියට හොරා කරනවා. හැබැයි නූලාතේ පුතා එහෙම මිනිස්සුමයි අපි ගාව. පිරුවට කරේ නාගුණ වැඩ කරේ වැඩ නෑ පුතා. ඒ සීලේ රැකෙන තාලේ. එයින් මේ පුහුගමනක් යන අන්ධ මිනිස් ලෝකයක් තමයි තියෙන්නේ. ඒකෙන් එළියට එන්නයි වීර්යය කරන්න ඕනේ. ඒකට එළියට එන්න වීර්යය කරන්න මම පුතාලට මාතෘකා කෙරුවේ කරණීය මෙත්ත සූත්‍රයේ එක ගාථා රත්නයක්. නච බුද්ධං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. සියලු සත්වයෝම සුඛිත මුදිත භාවයටපත් වෙනවා. මොකක්ද? මේ කරණීය මෙත්ත සූත්‍රයේදී කියවෙන ගුණ ටික ජීවිතය ඇතුලේ ක්‍රියාවට නම්වනවා නම් කරණීය මෙත්ත සූත්‍රය කියලා තිබ්බට සූත්‍රේ පටන් ගන්නෙදි කියනවද කරණීය මෙත්ත කියලා? නෑ.
එතන කියන්නේ කොහොමද? කරණීය මත්ත කියන. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්ඛෝ යෝච සූජෝච සුවචෝ ඡස්ස මුදුවනතිමානි සන්තුස්සකෝච සුභරෝච අපකිච්චෝච සල්ලෝක උත්ති සන්තේන්ද්‍රයෝච නිපකෝච අපගම්භෝ කුලේසු අනනුගිද්ධෝ නච කුද්ධං සමාචරේ කිංජේන විඤ්ඤෝ පරේ උපවදෙයං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. කරන්න මොනවද මේ වැඩ? කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහස, ආලය, ආදරය, ලෙන්ගතුකම, ඍජු බව, මෘදු බව, තපස, අවස්ථානෝචිත ප්‍රඥාව, වීර්යය වඩන්නලු සමාජයේ ඉදිරියේ. එතකොට පුතා අපි නිමිලා මිත්‍ර සමූහයක් අපි වටේට හැදිලා. එතකොට සියලු දෙනාම පොසත් තමයි. කාගෙන්වත් කාටවත් කරදරයක් නෑ. වීර්ය කරනවා නම් සත්පුරුෂයෙක් හැටියට. ඍජු බව තියනවා නම් නැමෙන්නේ හරි දෙයට මිසක් නරක ආදියට. මෘදු බව තියනවා නම් කෙනෙකුගේ දුකේදී පිහිට වෙන්නට, වේදනාවක් අඳුනන්නට හැකි මෘදු හිතක් තියනවා. පුතේ ජීවිතේ ලස්සන. ඒවා අපි ගාව නැති වෙලා ගියේ. අපි පොන්චි කාලේ ඉස්කෝලවල පුතේ ගුරුවරු දකින්නකොට, ඉස්කෝලේ පුටුව ඩෙස්ක් එක ගොඩ නැගිලි දකින්නකොට පුදුම හදවතේ ඇති වෙන හැඟීමක්, දැක්මක්, ගෞරවයක්, මගේ කියන ගතියක් දැනුණා. දැන් එහෙම එකක් තියෙනවා ඉස්කෝලවල. නෑ මං ගුරුවරයෙක් හැටියට පුතේ ඉස්කෝලේ අවුරුදු 14කුත් පිරිවෙනේ අවුරුදු 20ක් විතර ඉගෙනුවා. මම මේ ගිය අවුරුද්දේ ඉල්ලාසෝ මං ශිෂ්‍යයන්ගේ ලෝකේ හොඳට බලන් ඉඳලා තියෙනවා. ඒකට ගලපලා තියෙනවා අපේ කාලේ සහ මේ කාලේ. දැන් ඉස්කෝලේ ළමයි විභාගෙ ලියනකොට පුතේ යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, STF එක, ශ්‍රී ලංකා පොලිසිය මේ ඔක්කොම ගාඩ් එකට දානවා. ගෙනල්ලා ඉස්කෝල ගාව. ඇයි? අර කෙවුන් මේ කෙවුන්ට ගහනවලු, මේ කෙවුන් අර කෙවුන්ට ගහනවලු, ගුරුවරුන්ට ගහනවලු, ගොඩනැගිලි ගොඩු කරනවලු. සත්තු జాතියක් පුතේ. එහෙම జాතියක් නෙමෙයි දෙන්නේ. ඔය කොළඹට බලන්න හැම අවුරුද්දේම සාමාන්‍ය පෙළට දානවානේ ගානේ. මේ අයලා පොලිසිය හොඳට දන්නවා. ඒ කියන්නේ අපි හදලා තියෙන්නේ ලොකුයි කියලා හිතාගෙන පුම්බාගෙන හරක් වගේ જાතියක් ඇන ගන්න, පයින් ගන්න. මගේ යන්න දන්නේ නැති. වටිනා වස්තු අඳුරන්නේ නැති. යුතුයකම් දන්නේ නැති, කෙලෙස් ගුණ සැලකීමක් නැති කාලකන්ණියෝනේ හදලා තියෙන්නේ. හේතුව ධර්ම අවබෝධයෙන් අර සූත්‍රයේ අහුවා නූල බැඳා. සූත්‍රයේ කියාපු එක කෙරුවේ. ඒක නේද? ගෝණිය හාල් තිබ්බාට පුතා මුට්ටිය කුස්සිය තිබ්බාට වැඩක් තියෙන්නේ. ගෝණිය හාල් ටික අරගෙන ඒක මුට්ටියට දාලා හොදලා ඒක ගලලා පෙරලා අවශ්‍යදී ප්‍රමාණයට වතුර තියලා මුට්ටියට දාලා ලිපේ තියලා ගින්දර තියලා ඒක ඉදෙන වෙලාව බලාගෙන ඉඳලා සකසුරුවම් කරලා කූරු ගහලා ඒක ගානට තැම්බෙන බතක් කරගත්තාම නේද ඒක වටින්නේ. දැන් අපේ මිනිස්සු එහෙම බතක් කරගෙන දින්නේ නැහැ. ධර්මයේ නැහැ. ධර්මයේ නැති හින්දා ඒ ගින්නේ. ඒ අහේනිය සමාජයේ කඩා වැටිලා තියෙනවා. සමාජයේ මැරිලා තියෙනවා. ඒ මැරුණු සමාජයේ පණ පිටුවන්න නම් ධර්මයේ පාවිච්චි කරනවා. ප්‍රයෝජනෙට ගන්න ඕනේ. ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත බික්කලු. ධර්මයේ නැමැති ඖෂධය විතර වටිනා. ඔසුවක් ලෝකේ නෑ, ඖෂධයක් ලෝකේ නෑ. ඒ තරම් පුණ්‍යවන්ත හැඟීම් සමාජය ඇතුලේ තිබ්බේ. අද ඒව නෑ පුතා.
සත්පුරුෂයෝ. ඔය මම මාතුකා කරපු ගාථාවේ කියන්නේ නච බුද්ධං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදේ. මේ ලෝකේ අපි බයිනවනේ මිනිස්සුන්. නේ මමත් දැන් මේ දොස් කියන්නේ. ළමයින්ට දොස් කියනවා, දේශපාලඥයන්ට දොස් කියනවා, සමහර හාමුදුරුවරුන්ට දොස් කියනවා, සමහර මව්පියන්ට දොස් කියනවා, සමහර බිරිඳවරුන්ට දොස් කියනවා, සමහර ස්වාමි පුරුෂයන්ට දොස් කියනවා. මේ ලෝකේ දෝෂාරෝපණයට ලක් වෙන, නින්දාවට ලක් වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ නීතියට පටහැනි, ආගමට දහමට පටහැනි, සමාජ ධර්ම වලට පටහැනි, අපේ තිබුණු පෙර පුරාණ සිරිත් විරිත් වලට පටහැනි, සමාජයේ තියෙන අභිචාර වලට පටහැනි ක්‍රියා කරනකොට ලෝකේ සත්පුරුෂයෝ බයිනෝ. මෙව් කාලකන්ණි වසත්පුරුෂයෝ කියලා. හිතා කියන දකින්න නැති පෞකාර අපාගාමී පිරිසක් කියලා අපිට බයිනෝ. අම්මට අප්පට නැති જાතියක් කියලා බයිනෝ. මෙව් නම් අවජාතකයෝ කියලා කියනවා. මෙව් වසලයෝ කියලා කියනවා. රොඩියෝ කියලා කියනවා. නා තාලේ ගැරහීම් අපිට ගලාගෙන එනවා. නීතිමය වශයෙන් බැහැරට අහුවෙලා දඬුවම් දෙනවා. නීති ගරුක නොවිච්චා. මහත්ලාට මතක ඇති ශ්‍රී ලංකා පොලිසියේ හිටපු මම හිතන්නේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්ද කොයිද වර යාපනයේ ගෑනු ළමයා මරාපු චෝදනාවට අහුවෙලා හිටපු සැකකරුවන්ගේ පළවෙනි සැකකාරයා. 6 දෙනෙක් අල්ලලා තියෙනවා. ඒ 6 දෙනාගේ පළවෙනියාගෙන් රුපියල් 40,000ක අල්ලසක් අරගෙන අහිංසක ගෑනු ළමයාව මරලා බලන්නකො ඒක අමානුෂීයයි. මම මේ දර්ශනේ බැලුවා. අත් දෙක පිටිපස්සට කරලා බැඳලා තිබුණේ ගෑනු ළමයාගේ කොණ්ඩේ. බලන්න කොණ්ඩේ ළමයා. මේ දන ඉස්සරුත් පල්ලෙහාට තිබිච්චි කල්යාණයක් වූ කොණ්ඩේ කේස කල්යාණයෙන්ම අත් දෙක පිටිපස්සට තියලා බැඳලා කකුල් දෙක ගස් දෙකකට අල්ලලා බැඳලා කටට රෙදි කෑලි ඔබලා මේ ගෑනු ළමයාව දූෂණය කරලා මරලා තියෙන පොඩි ළමයා. එච්චර අපරාධයක් කරපු අර කාලකන්‍යාගෙන් රුපියල් 40,000ක් අරගෙන ඒක අර රටින් පැනලා යන්න උදව් කෙරුවා කියලා කිව්වහම මොනවද කරන්න ඕන කියලා බලන්නකො. නින්දා විතරක් කරලා ඇද්ද? දැන් මුළු රටම මුළු ලෝකෙම මේ කාලකන්‍යාගේ පෞකාර වැඩේට නින්දා කරනවා. අන්න එවැනි තැන් දැක්කහම බුදුහාමුදුරුවෝ අනුදැනවදානවා. එවැනි තැන් දැක්කහම ඒ නීච ක්‍රියාවෙන් අත මිදුනොත් එක සැරයක් එහෙම පාඩමක් විඳින්න හම්බ වෙලා ඒකෙන් දඬුවම් විඳොත් නින්දා විඳොත් ඒක පාඩමක් කරගෙන හැදිලා වෙනස් වෙන්න ඕනේ. අලුත් දෙයකට යන්න ඕනේ. ඒකෙන් අත මිදලා නිර්මාණශීලී පුණ්‍යගාමී වෙන්න ඕනේ. එතකොට සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. සියලු දෙනාටම සුඛිත මුදිත පරිසරයක්, නිදහස් නිවහල් ප්‍රීතිය ඇති පරිසරයක් උදා කර ගන්න පුළුවන්. පින්නතුනි අපිට ඒක කරන්න බැරි කාරණාවක් තියෙනවා. ඇයි අපි එහෙම කරන්නේ? අර නින්දාගෙන වැඩ තේරුම් අරගෙන ඒ වගේ අත මිදෙන්නේ නැත්තේ ඇයි? දැන් අරක්කු බොන එක නින්දා සහගතයි පුතේ. සිගරට් බොන එක නින්දා සහගතයි. අනාචාරයේ හැසිරෙන එක, අනියම් සබඳතා තියෙන එක නින්දා සහගතයි. බලන්නකො මෙතන ඉඳගෙන අර මිනිස්සයා දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. අම්මා ළඟට මං ආදරේ කෙරුවේ ස්වාමීන් වහන්සේ ඒ ගෑණිට. ඒත් මං රට ගිහිල්ලා අවුරුදු 4-5ක් වුණා. ඒ ඉන්න අතර කාලයේදී මේ මිනිස්සයා එච්චර ආදරේ කරපු මට පිටුපාල මං සල්ලි යවුවා 50,000කට. ඒ සල්ලි ටික හිතු දෙයට වියදම් කරලා ජීවිතේ විනාශ කරගත්තා. මගේ ජීවිතේ විනාශ කෙරුවා. පොඩි උන්ගේ අනාගතේ විනාශ කරලා මේ සැරේ ශිෂ්‍යත්වයට ලියන්නේ එක ශිෂ්‍යත්වයට ලියන්නේ නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා නැතුව අකුරුත් ගෑ. අවුරුදු ගාන. මේ එකට මඟුල් පොරේ ඉඳලා අතිනතගෙන ඇවිල්ලා ප්‍රශංසා කරපු මව්පියෝ ඉදිරියේ ප්‍රශංසා කරපු ගෑණිට ලෝකයා ඉදිරියේ දැන් නිඳා කරනවා. ඇයි? නින්දිත වැඩක් කරපු හින්දා.
නින්දා සහගත වැඩක් වෙච්ච හින්දා. එහෙනම් ජීවිතේට හොඳ පාඩමක් ඉගෙනගෙන අපේ තියෙනවා නම් ජීවිතවල එහෙම කැත ගති ඒවා මාරු කරන්නයි ඕනේ. ඒවා වෙනස් කරන්න ඕනේ. ඒ වෙනස ඇති කර ගැනීම සඳහා වාග්යවන්ත හැඟීම් අපේ ජීවිතවලින් ඇති කරගන්න උපදවා ගන්න අපි මහන්සි ගන්නවා. මම ඒකයි කිව්වේ එතෙන්ට අපි නොඑන්නේ අපි ගාව තියෙනවා අර මම මුලින් කියපු මෝඩකම. මෝඩකම හින්දා හදාගත්ත නොහොබිනා ධර්මතා දෙකක් තියෙනවා අපි ගාව. ඒක තමයි ලැජ්ජා නැති බය නැති. ලැජ්ජ බය නැහැ අපි. නරකාදී ක්‍රියා කරන්න, නින්දා සහගත නීති විරෝධී ක්‍රියා කරන්න අපිට ලැජ්ජ නැහැ. සමාජයේ කරන ගැරහිලි ඇහෙනකොට විඳිනකොට දරුවන්ට සිද්ධ වෙන හානිය දකින්නකොට වෙන කෙනෙක් හදා ගන්නවා. නමුත් ලැජ්ජ බය නැති මෝඩයාට ඒ ගැන හැඟීමක් නැහැ. ඒ නිසා විනාශ වෙනවා. ඔය ලැජ්ජා බයට ලස්සන නම් දෙක නමක් තියෙනවා පුතේ. මොනවද කියන්නේ ලැජ්ජා බය කියන්නේ? හිරියෝ කප්ප කියනවා, ලැජ්ජා බය කියනවා. තව සුන්දර නමක් තියෙනවා පුතා. දේව ධර්ම කියනවා. තවත් ලස්සන එකක් තියෙනවා. වටිනා මේක ඒක මම ආදරේ මේකට. මොකක්ද ඒක? ඒකට කියන්නේ පුතේ ලෝක පාලක ධර්මතා. බලන්නකො වචනේම තියෙන ලස්සන හැඩ ලෝක පාලක ධර්මතා. ලෝකයම පාලනය වෙනවා මේ ධර්මතා දෙකෙන්. අපි පව් කරන්න, අපි නොමනාකම් කරන්න, අපි වැරදි කරන්න ලැජ්ජයි නම්, බයයි නම් අපි නිවැරදි මිනිහෙක් හැටියට වැඩ කරනකොට පුතේ ලෝකේ පාලනය වෙනවා. සමාජයේ පාලනය වෙනවා. රට පාලනය වෙනවා. මිනිහා පාලනය වෙනවා. පාලනය වූ මිනිසුන්ගේ යුතු සමාජයේ කිසිවෙකුගෙන් කිසිවෙකුට කරදරයක් නොවන නිසා හැමදෙනාම මෙත් ගුණෙන් කටයුතු කරන හින්දා, ගුණධර්ම පිළිතර හින්දා කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ හදවතේම තියෙන නිසා ක්‍රියාවට නම් වන නිසා නූල් නොබැඳාට අතේ පුතා ආශිර්වාදයේ තියෙනවා අපිට. නිරෝගී භාවය ලැබුවා හැකි අපිට. නූල අතේ බැඳගෙන සල්ලාලකෝවේ කියපුවාම හතර හන්දි කඩන්නේ නැද්ද? කඩනවනේ හතර හන්දි. මේ මෑතකදී මතකද අයියන්ලා මතක ඇති ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිලධාරියෙක්මයි ඔය මින්නේරිය පැත්තේ එහෙම අනවශ්‍ය ගමනක් ගිහිල්ලා තමන්ගේ විවාහක බිරිඳ ඉදිද්දී යාළු කරගත්ත අනියම් නෝනාගේ ගෙදර ගිහිල්ලා ඒ ගියාට පස්සේ එතන ඉඳිද්දි වෙන දුරකථන ඇමතුමක් ඇවිල්ලා තවත් ඒ වාගේ හුණු පාටේකින් ඒ දුරකථන ඇමතුම එන වෙලාවේ අර අනියම් බිරිඳ ඒක දැකලා ඒකමන අනියම් බිරිඳ කෝපාවිෂ්ඨ වෙලා මේසේ උඩ තිබිච්ච තියුණු කැපෙන පිහියක් අරගෙන අර මනුස්සයාගේ ඇඟේ වටිනාම කෑල්ලක් කපලා ඉවරලා විසින් කරා. ඊට පස්සේ ලේ ගලන්න ගත්තා. පස්සේ කෙටියම කිව්වොත් වීල් එක දාගෙන අර කෑල්ලයි මිනිහයි දෙන්නම ඉස්පිරිතාලෙට ගෙනහිල්ලා කොළඹ ඉවරලා මැහුවාලු අමුණවුවා. අමුණවුවට වැඩක් නැහැ පුතාට. දැන් ඒ අමුණනකොට වෙන්න ඕන જાති ඔක්කොම වෙලා ඉවරයි. වදාපු අම්මත් ඉවරයි, හදාපු තාත්තත් ඉවරයි, බැඳගත්ත දීගෙත් ඉවරයි. මෙතෙක් කරගෙන ආපු අභිමානවත් ශ්‍රී ලංකා පොලිස් නිලධාරියාය කියන පූජනීය වෘත්තියත් ඉවරයි. හතර වර්ගයකට මුහුණ දෙන්නත් බෑ, සමාජයකට එන්නත් බෑ. වහකාලා මැරෙනවා, එහෙම නැත්නම් පිස්සෙක් වාගේ පිස්සු හැදිලා ඉන්නවා. මුළු ජීවිත කාලයම විදවලා මැරෙන චරිතය නිර්මාණය කරගත්තා. දැන් මීට කලින් මෙවැනි ඒවා අපි ඕන තරම් දැකලා තියෙනවා. ඔයගේ දේවල් වල විපත්. ලැජ්ජ නැතුව, බය නැතුව තමන් කරගත්ත විවාහය මරණය දක්වාම සුන්දර විදියට ගෙනියන්න එසේ නොවන්නේ නම් නරක මිත්‍යා ගති හිතේ ඇතිව රාගිකව කෙලස් බරව මිනිහා බිරිඳ රැවට්ටුවොත්, බිරිඳ මිනිහාව ස්වාමියාව රැවට්ටුවොත් ඔබට හානියක් වෙනවාමයි කියා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඔය සූත්‍ර දේශනාවල තියෙනවා. පරාභව සූත්‍රයේ, වසල සූත්‍රයේ, වියග්ගපච්ච සූත්‍රයේ, කරණීය මෙත්ත සූත්‍රයේ, මංගල සූත්‍රයේ
ධම්මික සූත්‍රය, සිංහලෝවාද සූත්‍රය ආදී සූත්‍ර දේශනාවල තියෙන සමාජ ආචාර ධර්ම. ඒවා ගරු කරේ නැත්නම් ඒවාට පිටුපෑවොත් මිනිහා මරණ මංචකේ දක්වාම පුතා විනාශ වෙලා යනවා. නැති වෙලා යනවා. සසර ගමන විනාශ කරගන්නවා. බල්ලෝ වෙලා බලල්ලු වෙලා උත්පත්ති ලබන්නේ. ඒ සංසාර ගමනේ කැත වැඩ ලැජ්ජා බය නැතුව කරපු වැඩ. බලන්න බල්ලන්ගේ ක්‍රියාවල තියෙනවද කියලා ලැජ්ජාවක් බය. නෑ ලැජ්ජා බය නෑ උන්. තනක් මොතනක් නෑ. තිරසන් ගොඩක් දෙනෙක් එහෙම තමයි. මේ මනුස්ස ලෝකේ මිනිස්සු වෙලා ඉපදිලත් ඒ වාගේ වැඩ කරද්දි තිරසනාට කිසිසේත් පුතා ලැජ්ජා බය තේරෙන්නේ නැහැ. අවසානයේ මරණින් මස්සේ වැටෙන ඒ හතර මහා අපායේ තිරසංගත අපායෙන් අය කල්පයකට ගොඩ එන්න බෑ. ඒ නිසා ඈත තියා දැකලා ජීවිතය හදාගෙන අවබෝධ කරගෙන මෙත් ගුණයෙන් යුතු ජීවිතයක් ගෙනියන්නට දෙවි වඩන්න ඕන. වාසනාවන්තයෙකු වෙන්න ඕන. වීර්ය වැඩුවොත් පුතා මොනවද කරන්න බැරි? පුළුවන්. ඕන වරදක් හැදුවා. ඕන නින්දාවක් දුරු කෙරුවා. ප්‍රශංසාව ළඟට ගේන්න පුළුවන්. වීර්ය වඩන්න කියලා කොහෙද කියලා තියෙන්නේ? සැප විඳින්න, සතුටින් ඉන්න, නිදහස් වෙන්න, නිවන් දකින්න වීර්ය වඩන්න. කොහෙද උදාහරණ තියෙන්නේ? මම පුතාලා කීයේ පන්තියේදී? මම පුතා 9. පුතා 9. පෙළ පොතේ නැද්ද? මම පුතාලා පෙළ පොතේ තියෙනවා. දහම් පාසලේ තියෙනවා, ඉස්කෝලේ තියෙනවා. වීර්ය වඩන්න කියලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. චතුරාර්ය සත්‍ය දන්නවා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය කියන එකේ තමයි පුතා ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුලේ තියෙනවා එක ධර්මතාවයක්. අටේ එකක් තියෙනවා සම්මා වායාම. යහපත් වෑයම. යහපත් වෑයම, යහපත් වීර්යය. මොනවටද? ජීවත් සතුටේ, සැපසේ, නිදහසේ, ප්‍රීතිය ජීවත් වෙන. ජීවිතේ කෙරවල සතුටින් මැරෙන්න, සැපසේ මැරෙන්න, නිර්වාණාභිමුඛව මැරෙන්න වීර්යය තියෙනවා. මරණින් මතු සසර ගමන සුවපත් කරගන්න වීර්යය තියෙනවා. සංසාර භව දුක් නසා ලබන අජරාමර සංඛ්‍යාත අමෘත මහා නිර්වාණලාභයෙන් සැනසීම ලබන්න වීර්යය කරන්න ඕනේ නැත්නම් බෑ. ඒක ඇතුළේ නිකම්ම හිතන්න පුතේ මම තාලා ඉගෙන ගන්න දරුවෝ හැටියට වීර්යය කියන්නේ නැත්නම් පාඩම් කරන්න නිකන් ගොම්බස්සන්නේ. වීර්යය කරලා පාඩම් කරුවේ නැත්නම් ඔය පෙළ පොතේ තියෙන ගාථා ටික, කවි ටික ඇති වැඩක් තියෙනවා. මම ඉස්කෝලේ යන කාලේ පාඩම් කරපුවා පුතේ 3 4 වුණා ඉඳලා මට ඔක්කොම කටපාඩම්. මට මතකයි 3 පන්ති පොතේ තිබ්බා. කම්මැලි පුතු තුන් දෙනෙකුයි තාත්තෙකුයි ගැන කවියක්. තාත්තා වීර්යවන්තයි, පුතු තුන් දෙනාම කම්මැලි. තාත්තගෙන් කකා බුදියනවා, රස්තිය අඳු ගන්නවා, වෙලාවට එනවා, කනවා, පයින්නවා. වත්තේ පිටියේ වැඩක්වත් තාත්තා නම් මට උදව්වක්වත් මොකක්වත් නැහැ. තාත්තා කනගාටුවෙන් හිටියා. කනගාටුවෙන් ඉඳලා මේ අයට සියල්ල හම්බ කරලා දීදී ඉඳලා මරණ මංචකයට වැටුණා. මරණ මංචකයේ ඉඳගෙන හොඳටම රෝගාතුර වෙලා කල්පනා කරනවා තවත් දරුවෝ ගැන. මන් නැති කාලෙක මෙව නින්දා විදි. එකිනෙකාට අතපායි. හිඟා කයි. හම්බ කරගෙන කන්න දන්නේ නැහැ. මෙච්චර කාලයක් මම මහන්සි ගත්තත් මුන් ඒක ඉගෙන ගත්තේ නෑ. මොකද කරන්නේ කියලා හිතා ඉන්නකොට මෙවුන්දර කල්පනා වෙනවා.
අන්තිම උපක්‍රමයක් මෙවුන් හදන්න පාවිච්චි කරලා මැරෙන්න ඕනේ. ඒකල ළඟට කතා කරනවා. කතා කරලා කියනවා පුතේ මම එච්චර දවස් ඉන්නේ. මම මැරෙනවා. මම මැරුණාට පස්සේ මම පුතාලට ජීවත් වෙන්න ක්‍රමවේදයක් නැතිව මම මේ ගැන හිතලා පුතාලා වෙනුවෙන් නිදානයක් තැන්පත් කරලා තියෙනවා වත්තේ. ඒ කාරණේ මම පුතාලා සතුටින් ඉන්න කියලා එවුන්ම අසල කාර්යය කල්පනාතියක් තියෙනවා. ඔහුගේ පුතුන් තුන්දෙනාම හරි කම්මැලියන් නිසා වැඩක් නොකර නිකන් කෑම පුරුදුව හිටියා. මෙහෙම කලක් ගත වුණේ මහලු පියා ලෙඩ වුණේ අවසානය ලං වුණේ එවිට තුන්දෙනා පියා ළඟට ඇවිදිලා ඇඬුවෝ පා දෙක අල්ලා එවිට පියා හිස සොල්ලා මෙහෙම පැවසුවා දරුවනි මා මිය ගිය කල අයිති වන්න නැත දේපල එහෙත් නිදානෙක සුල මුල සිහියට ආවා මගේ ගොවිප පියාගේ පන සැඟුනේ මලගම වැඩ නිම උනේ නිදාන ගැන සියුනේ පුතුන් අටවා තුන්දෙනාම යොදමින් වැඩ පෙරළූ බිම ගොවිතැන් කර යහමින් අස්වනු ලං කර ගත්ත සොහොයුරෝ. ඔගේ කවි එකක් දෙකක් මට මතක නැහැ. හැබැයි අනිත් කවි පන්තියම කටපාඩමේ තියෙනවා තවත් 1977 අවුරුද්දේ විතර පාඩම් කරනවා. මේකේ ඇතුලේ තාත්තාල කතාව කියලා මැරෙනවා. හැබැයි තියෙන තැන කිව්වේ නෑනේ පුතා. වත්තේ තැනක තියනවා කියලා කිව්වේ. එතකොට තැනම යන්න මුළු වත්තම පෙරලන්න ඕනේ. බැරිම වැඩේ කම්මැලිකමට වත්ත පෙරලන එක. ගොවි වල පෙරල ගන්න බැරි එක. ඒකම මෙවුන් දයකට උපක්‍රමයක් හදලා තියලා මැරුණා. කොල්ල උතුරු තුන කරන් පුතා කෙරවලින් පටන් අරන් එක පිටල්ලක්වත් අරින්න නැතුව පෙරලනවා. එතන අරින්න හිතෙන්නේ නැහැ එතන දන්නේ නැහැ තියෙන්නේ. එහෙම අරින්න නැතුව කොටාන අවසාන එකක් කොටලා මල්ලිලා දෙන්න උතුරු දෙක විසික් කළා ඉඳගත්තා. මේ මිනිහා මෑරුණාටත් බොරු කියලා මම. ඒකම අයියා වත්ත දිහා හැරිලා බැලුවා. කවදාවත් ජීවිතේ නොකරපු වැඩක්. මහ විශාල ඉඩමම පෙරලලා. ඒකම කියලා තේරෙනවා මල්ලිලාට මල් තාත්තා බොරුවක් නෙමෙයි කියලා තියෙනවා. තාත්තා කියලා තියෙන්නේ අපිට කරන්නම බැරි වැඩක් කරන්න උපක්‍රමයක් හදලා. දෙවි ඇති මිනිස්සු හදලා. දැන් අපි වත්තම පෙරලලා. දැන් ගෙනල්ලා හිටෝම බතල දානු කියලා මුළු වත්තේම බතල හදුවා. මාස 3ක් ගිහිලා පෙරලනකොට පුතා පෙරලන තැන නිදහන්. අල බහලගේ බතල වල ආලේ කොටන තැනින් එනවලු නිදා. බලන්න. තාත්තලා ඒ කාලේ පුදුම දර්ශනයක් තිබුණා. අපේ තාත්තා දීරන කම්පාව. මම පස්සේ යනවා නිතර. වෙලේ යනකොට කර තියාගෙන යනවා උදේට පින්න දින්දා. අක්කර දෙකමාර වටේ මෙයා. පෝරු ගන්නකොට හානකොට අපි ලොකු නෑ චූටි පෝරුව උඩින් තියලා ඇඳෙන් අල්ලගන්න කියලා තාත්තා හරක් දක්වනවා. අපි පෝරුවේ හිටගෙන අල්ලගෙන යනවා. නගුලට උස නෑ. නගුලේ මිට කිහිල්ලට තියලා හිර කරගෙන නගුලෙන් එල්ලිලා හාන. නියරවල් බඳිනකොට රහිනකොට මේ විතර මිටක් ගහලා උදැල්ලක් දීලා තියෙනවා. ඒකෙන් කොටන. දැන් පුතා අපේ ගෙදර 10 දෙනෙක් ඉන්නවා දරු සහෝදර සහෝදරියෝ. මම පස් වෙන්නේ. 10 දෙනාටම උයන්න පුළුවන්.
10 දෙනාටම කුඹුරේ ඕනම වැඩක් පුළුවන්. 10 දෙනාටම ගොඩ තියෙන හේනේ වත්තේ පිටිය වැඩ ඕන එකක් පුළුවන්. 10 දෙනාටම වියන්න පුළුවන්. චතුරු තාක්කු පෙට්ටි මහන්න පුළුවන් පුතා ඉදි කට්ටේ. හැම වෘත්තියක්ම ගෙදර හා බැඳුණු අපි 10 දෙනාම ඥාන පිරිමි ભેදයක් නැතුව ගන්න. අදටත් මම අයියන්. අදටත් පාසලේ මම ඉන්නේ දායක සභාවක් නෑ මම පොත කලාවනේ. වැඩ කරන සියලු කම්කරුවන්ටත් ගෝලියෝ පැවිදි අය ඉන්නවා 3 දෙනෙක් ඒ අයටත් අමුත්තෝ ආව සියලු අමුත්තන්ටත් මම පැයක් යනකොට උයනවා. ගෑන් දෙක තුනක් හදලා බතක් උයනවා පැයක් යනකොට. දැන් හරි ලේසි කරන්ට් එකක් තියෙනවා. දැන් ගෑනුන්ට හැරෙන්න අහට මෙහෙට විතරයි තියෙන්නේ. අයිසර වගේ දුවන්න නෑ. කපන්න කොටන්න ඔට්ටු වෙන්න නෑ දැන්. ඔක්කොම ලියා බාලා මේසෙ උඩ තියෙන්නේ පුතා. දාන්න විතරයි තියෙන්නේ. කන්න බෑ බල්ලෙකුට. දාලා ඇදුනම බල්ලෙකුට කන්න. ඒ හින්දා පිරිමි මොයන්. හෝටල් වල කවුද යන්නේ? පිරිමි. මගුල් ගාන වල කවුද යන්නේ? පිරිමි. මල ගාන වල කවුද? පිරිමි. එතකොට ගෑනු මොකටද? එතකොට ගෑනු මොකටද? ඕනෑම නැද්ද? ඒ තරම් කම්මැලි වෙනවා. ඒ තරම් කම්මැලි වෙනවා. අර ඇටමාලේ දාගෙන ඉහළ කුකුඩේ යට වෙලා ඉඳගෙන ඉන්නවා. අර පිරිමි තම්බන එවනකම් ප්ලේට් එක. මේ තරම් නිවට જાතියක් අය මුණ ගැහෙන්නේ නැහැ ලෝකෙ. පුතේ මම කොරියාව ගිහිල්ලා ඉන්නේ කොරියාවේ ගෘහ සේවක සේවිකාවෝ නේ. මුළු රටේම ගෘහ සේවක සේවිකාවෝ ජනාධිපතිගේ ගේ ඉඳලා පල්ලෙහා යාචකයාගේ ගේට එනකම්ම ගෘහ සේවක සේවිකාවෝ නේ. යාචකයෝ නෑ ඒ රටේ. ඔක්කොම ඉන්නේ වැඩ කරන ජනතාව. මේ වාගේ හිඟන්න නෑ පුතා ලංකාවේ ඉන්නේ හිඟන්නත් ඉන්න ලක්ෂයක් විතර. ඒ තරම් අනුන්ගෙන් කන්න උපන්. මේ විදිහට යනකොට හිඟන්නම තමයි හැදෙන්නේ. හොඳට අතපය හයි හත්තියේ තියෙන ජව සම්පන්න පොල්ල ගොඩ වෙනවනේ පුතා ලබානත් අරගෙන. ලබානට ගහලා මෙහෙම අත දික්වනකොට ලැජ්ජ හිතෙන්නේ නැද්ද? අර ශරීරය. මගේ වත්ත පිටේ ගිහිල්ලා බැලුවොත් එහෙම මේ ඉන්න කාටවත් නැතුව ඇති එහෙම ලස්සන ගෙවත්තා. මම අක්කර පහක් වෙනම හදලා තියෙන්නේ. ඒකේ බවභෝග නැති එකක් නේ. ඒ වාගේම වත්තේ හතර මුල්ලේ දන ගාගෙන ආවයි පොඩි එකු. එහෙම හදලා තියලා තියෙනවා. බැරි නෙමෙයි හිතුවොත්. පුළුවන්. නමුත් අපි ගාව මේ මැරිකම තියෙන. වීර්ය නැහැ ජීවිතේ. අතීතයේ මුතුන් මිත්තෝ හීන් කාලේ ඉඳලා දුන්නේ පුතා. ඒ දැනුම, ඒ ආකල්ප, ඒ කුසලතා අතහෙලුවොත් කටහෙලෙන්නේ. තමන් හිසට තම අතමයි සෙවණැල්ල. උඩ පැන්නොත් බිම වැටේ. මිනිසුන්ට විවිධ වූ පැහැරන ඔස්සේ ජීවිතයේ සංවර්ධනයට අරන් යන්න. ජීවිතයේ යථාර්ථයට ගේන්න. ජීවිතයේ නිවනට සැපතට අරන් යන්න පාර හදවුවා. ඒවාට පයින් ගහලා නවීකරණය වෙච්ච ලෝකයේ දුවලා හෙම්බත් වෙලා දැන් බලනකොට අපිට කියා කිසිම දෙයක් අපේ රටේ නැති තරමට වෙනස් වෙනවා. ඔක්කොම පිටරටියන්ට දීලා තියෙනවා. පිටරටියන්ගෙන් ගේන්නේ අපි නෑ පුතා. අනිත් රටවල් වලින් කෙරුවේ දියුණු වෙච්ච රටවල් දිහා බලලා ස්වකීය රට නිර්මාණය කරලා අනුන්ට අතපාන්න නැති જાතියක් රටේ හැදුවා. දැන් එහෙම හිටපු අපි ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව. ඉන්දිය සාගරයේ මුතු රටේ ශ්‍රී ලංකාව. බුදුන්ගේ දේශයේ ශ්‍රී ලංකාව. පෙරදිග දාඥාගාරයේ ශ්‍රී ලංකාව. මේ විරුදාවලින් ඔක්කොම තිබ්බ අපි දැන් මොකද කරලා තියෙන්නේ? ඕස්ට්‍රේලියාව, ජපානය, චීනය, කොරියාව, තායිලන්තේ, ඔය කියන මාලදීවේ මේ ආදී කොට ඇත්තා වූ ඇමරිකාව
මේ රටවල් වල අපේ ඇත්තෝ ගිහිල්ලා ඉතාලි අපේ ඇත්තෝ ගිහිල්ලා දැන් වැඩ අපෙන් හාල් ගෙනහිල්ලා කාපු මිනිස්සු ගා ලංකාව මිනිස්සුන්ට ඉන්න බැහැ වෘත්තියක් නැති සම්බන්ධන මාවතක් පේන්න නැති තැනකට එනකම්පත් කරලා ඇතැල්ලා හිස් ලූලු අත මිනිස්සු නානා ප්‍රකාර වැරදි කර සල්ලි හොයන්න පෙළඹුණා. දැන් එකකින් අය අතමුදවා ගන්න බැරි තරම් ජරාව ජීර්ණ තත්වයටපත් වෙලා තියෙනවා. එහෙනම් දිරිය වඩන්න ඕන පුතේ ඒ මනුස්සකම් ඇති කරගෙන නීච ගති පැවතුම් නැති කර ගන්නට යහපත කරා ඉගිල්ලෙන්නට සම්වර්ධනය කරා යන්නට නිවන ලබන්නට නිකම්ම වීර්යය බෑ. වීර්ය හතරක් තියෙනවා. මොනවාද වීර්ය හතර? අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāya uppannānaṁ kusalānaṁ dhammānaṁ thitiyā asammosāya bhiyo bhāvāya vipullāya pāvanāya pāripūyā චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගණ්ණාති පදාති ආරම්භ කරන ලද නොසලන වීර්යයෙන් නිතිපත නැවත බලමු නොකරපු පව් නොකරම ඉන්න වීර්ය කරනවා කරපු පව් දුරලන්න වීර්ය කරනවා නොකල හොඳ වැඩ ආරම්භ කරන්න වීර්ය කරනවා කරපු හොඳ වැඩ තව තවත් සම්වර්ධනීය විදියට කරන්න මහන්සි ගන්නවා එතකොට මිනිහා නිර්මාණය වෙනවා ඒ වාසනාව හදන්න ඕන දැන් මේ රටේ ඒක වෙන්නේ නැහැ ඒකට වැඩසටහන් නැහැ ලංකාව විනාශ කෙරුවේ කවුද පූජකයෝ සහ පාලකයෝ පූජකයන්ට බහුතරයකට පිස්සු පාලකයන්ට බහුතරයකට පිස්සු දෙගොල්ලොම යන්නේ වැරදි පාරක හින්දා රටවැසියා කෙසේනම් හරි පාරක යන්නද රටවැසියා දවුන් පස්සේ යන අවසානයේ ඔක්කොම විනාශ වෙලා නැතර වෙන්නේ දැනටම ගොඩාක් දුර ගිහිල්ලා වැඩි දැන් හරි පටන් ගත්තොත් හරවන්න ඒ යන මාවත වෙනස් පැත්තකට අපිට පුළුවන් ජීවිතේ දිනන්න බුදුරජාණන් වහන්සේ හතර මහා අපායට යන්න ගිය මිනිස්සු දිව්‍ය ලෝක නිර්වාණය පැත්තට හරවලා ලෝකේ සැප සම්පත් විඳින්නට හැකි ශක්තිමත් ජාතියක් කරා. නමුත් ඒක නෑ. දැන් අම්මා අඳුරන්නේ නැති තාත්තා අඳුරන්නේ නැති වැඩිහිටියෙක් ගුරුවරයෙක් පූජකයෙක් අඳුරන්නේ නැති තැනට එනකන් ළමයිගේ මානසික මට්ටම හදලා තියෙන්නේ. මන් දන්නේ මා පුතාලා ටික දවසක් යනකම් අම්මටයි තාත්තටයි වැඳලා ඉස්කෝලේ යනවා. ගුරුවරයාට වැඳලා ආපහු එනවා. කරදර උස් වෙච්ච ගමන් අම්මට වැඳිල්ලක් නැහැ. තාත්තට වැඳිල්ලක් නැහැ. ගුරුන්ට වැඳිල්ලක් නැහැ. දහම් පාසල් යන්නේ ටික දවසක්. සාමාන්‍ය පෙළ උසස් පෙළ යනකොට දහම් පාසල් වල ඒ ළමයි නැහැ. ඉස්කෝලේ පුතා උසස් පෙළ පන්ති වල ළමයි නැහැ. සතිය දිනවල ළමයි නැහැ. ඇයි කියලා වහම පන්ති යනවා. අර ආණ්ඩුවෙන් පඩි අරගෙන ගුරුවරු ඉස්කෝලේ. ළමයි පන්ති යනවා. කොහෙද? වීදියෝ. මාඩුවල. මොන පන්තිද? හරක් හදන්නේ. හරක් හදන පන්ති. මනුස්ස ලෝකයේ ඉපදිලා හරකෙක් වෙන්න තැනකට පන්ති යවනවා අතේ සල්ලි දී. ඒක තමයි කරන්නේ නෑ ස්වාමීන් වහන්සේ පන්ති තිබ්බින්ද තමයි අපේ ගා විශ්වවිද්‍යාලෙට ගියාට ඒක අයන්නේ ගොම්බස්සා. විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා එන්නේ ගොම්බස්සා නහවි දෙලක් නැති. මන් දන්නවා. දැන් ඔය විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා ආපු අය පුතා රැකී ආරක්ෂා කරන ආයතන වල ඉන්නේ. ඒ ආයතන වල ඉන්නේ අය නේද? ඒකෝර අල්ලස් ගන්න කාගෙන්ද මේ? ඈ? ඔය රාජ්‍ය සේවයේ ඉන්න අල්ලස් නොගන්න රාජ්‍ය සේවයක් මට කියන්නකෝ.
ඉස්සලා ඉතුරු වෙලා තිබ්බා ඉස්කෝලේ. ගුරුවරු කී දෙනෙක් ආවුණාද අල්ලස් අරගෙන. එතනිනුත් අල්ලස් ගන්නවා. ළමයා ඉපදෙන ලේබර් රූම් එකේ ඉඳලා මිනිහා මැරෙන මොචරියට දාන දාන යනකම් පුතා අල්ලස්මයි. අල්ලස්මයිදී. එතකොට මේ රාජ්‍ය ආයතන වලට අපි විශ්වවිද්‍යාලයට අවලා උගන්වලා උපාධි 2 3 4 5 දීලා එතෙන් යන්නේ. ඇතිපලි වෛද්‍යවරයා පිටරටක් යවලා මේ රටේ තියාගෙන රජේ සල්ලි වියදම් කරලා අපේ සල්ලි වියදම් කරලා අපි කියන්නේ උගන්වලා දිව්‍ය පුත්‍රයෙක් වාගේ මේ අහිංසක රෝගාතුර වෙන මිනිහාව ගිලනාව උඹට පින් සිද්ධ වෙයි නිවන් දකින්න පුළුවන් මහ පිනක්. උඹ කරන සේවයට උඹට වැටුපක් ගෙවන්න ජීවත් වෙන්න මේ මිනිස්සු ගොඩ දාපන් කියලා මේ පින්කමට එකතු කෙරුවා. ආපු දවසේ ඉඳලා පින්මද පුරන්නේ. නෑ. ඉස්පිරිතාලේට වඩා වැඩ පිටපැත්තේ. පිටපැත්තේ වැඩ. ඒගොල්ලෝ කියනවා මේව ලෙඩාව තියාගෙන. ඇඳුම් ලෙඩාව තියාගෙන කියනවා. මැරෙන්න නම් තව මාස කීපයයි තියෙන්නේ. ලෙඩෙත් මන් දන්නවා හොඳ කරන්නත් මට පුළුවන්. හොඳ කරලා දෙන්න නම් ලක්ෂ මෙච්චරක් ඕන. අනේ අර මිනිහා තියෙන ඉඩම් කැලක් හරි විකුණනවා. ඉන්න ගේ හරි උගක් තියෙනවා. චූටි එකාට ආදරේ නිසා. පොඩි කාට ආදරේ නිසා. ජීවිතේට ආදරේ නිසා. ඒක දිහා බලාගෙන ඉඳලා පුතා අර වෛද්‍යවරයාට අර සල්ලි අරන් බත් කෑල්ලක් ඉද බලන්න. ඒ විතර රොඩියෙක් ඉන්නවද ලෝකේ? වසලේ. ඒ මිනිසුන්ට පිළිත් හරියයි. ඒ මිනිසුන්ට මේ සූත්‍ර පොත්වල තිබ්බට වැඩක්ද? නූල් අතේ ගැට ගැහුවට වැඩක් නෑ. අම්මා අප්පවත් අඳුරන්නේ නැති කාලකන්ණි જાතියක් බිහිුනේ ඔය ක්‍රමයට. ඒක උගන්වන්න ඕනෑ දෙය කියන්නේ නෑ. එපා දෙය තමයි කියන්නේ. මහලු නිවාස එන්න මහලු නිවාස වැඩි වෙනවා. එන්න ළමා නිවාස වැඩි වෙනවා. එන්න හිරගෙවල් වැඩි වෙනවා. එන්න ශ්‍රී ලංකා පොලිසිය සංඛ්‍යාව වැඩි වෙනවා. රෝහල් සංඛ්‍යාව වැඩි වෙනවා. වසංගත රෝග වැඩි වෙනවා. ඉස්කෝල වහනවා පන්සල් වහනවා. එහෙම කන්නේද ලංකාවේ තියෙන්නේ? ඒතකොට ලංකාවේ තියනවාද සැබෑ දර්ශනය? ලංකාවේ තියනවාද පින්කෙත? ලංකාවේ සිද්ධ වෙනවාද කුසලයක්? නෑ නේද? මේක මායාවක් නෙමෙයි. මේ ලෝකේ පූජකයෝ සහ පාලකයෝ එක්කව කරලා කරන්නේ බහුතරයක් මායාවක් නෙමෙයි. මිනිස්සුත් අන්ධරින්දා ඒ මායා ලෝකේ යන වේගෙන් මම ගියා මහලු නිවාසෙට බණට. මහලු නිවාසෙට බණට ගියාට පස්සේ වයසක අම්මා කෙනෙක් ඒ උන්ට ආසයි කියලා පිළිගැනීම කවි දෙකකින් කරන්නද කියලා හැවුවා. ඒ යවන මම කිව්වා හා කියලා. උන්ට වරක් ප්‍රසාදයක් දෙන්න. පිළිගැනීම කවි දෙකකින් කරන්න ඉස්සරලා ඒ අම්මා ජීවිත කතාව ජන කවියකින් කිව්වා. ඒක අහගෙන ඉන්නකොට මටත් සංවේගයක් ආව මන් දරාගත්තා. එතන හිටපු ගොඩාක් දෙනෙකුට දුක හිතෙලා ඇඬුවා. අතීතයේ සීවේ. ජන කවියක් තියෙනවා. බඩගිනි වෙලා මාගිය කල පුතුගේ ගෙට මැනලා විපතක් දුන්නයි මල්ලකට ගන්ධෝ නොගන්ධෝ කියලා සිතුනි මට මැනලද පුතේ කිරි දුන්නේ මංබට මැනලා දෙන්නෙත් නැති මැනලා ගත්තෙත් නැති එකම වස්තුව අම්මා වුණු කිව්වා. මැනලා පෙන්නුවෙත් නැති මනිනවා දැක්කෙත් නැති තාත්තගේ දානි පිච්චිචිලේ දියවෙච්ච මස් ඇටමිදු ඒවා ප්‍රමාණික කියන්නේ චමින් චෙත්වා චම්මං චින්දති චම්මං චෙත්වා මන්සං චින්දති මන්සං චෙත්වා අට්ඨින් චිත් නහාරුං චින්දති නහාරුං චෙත්වා අට්ඨින් චින්දති
අට්ටින් චෙත්වා අට්ටි මිච්ඡාවක්ඛං කියලා කියන්නේ. සුද්ධෝදන මහරජුගේ බුදුහාඳුනට පියසෙන්හස ගැන කියද්දී ඒ තරම් ගැඹුරින් කිව්වා. සිවියෙන් හැමතත් හැමෙන් මස් වලටත් මස් වලින් නහර වලටත් නහර වලින් ඇටකඩු වලටත් ඇටකඩු වලින් ඇට මිදුළු දක්වාම දරුසෙනෙහස කිදා බහැපු එක කඩලා කපලා කොටලා වෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි කියලා කිව්වා. ඒ තරම්ම වටිනා ශ්‍රේෂ්ඨම උත්තම එක. ප්‍රියන්ත අයියා ඒ වගේම අක්කණ්ඩිත් එක්ක ආසු වෙලා නෑරම් වෙන්න කියලා. තමන්ගේ හදාපු මේ ලෝකයට ඔබ ජාතක කරපු තාත්තලා දෙන්නාට පින් දෙන්න. අම්මලා දෙන්නා ඉස්සරහ තියාගෙන වීර්ය කරන පුණ්‍යවන්ත දම්සභා මණ්ඩපේ. ඒ වගේම කුල ප්‍රවේණිගත මිත්‍රයන් වහන්සේට පින් දෙන්න හදනවා. අපිට පේන්නේ නැතුවාට තව අනන්තවත් කුල පරපුරේ නෑයු. අපි දිහා බලාගෙන ඇති පින් ගන්න. ඒ හැමතෙම පින් දෙන්න තමයි මේ දම්සභා මණ්ඩපේ කැඳවන්න ප්‍රියන්ත අයියා රටේ ඉඳලා තමන්ගේ හදවතේ ඇඳුණු චේතනාව පෙරදරි කරගෙන වීර්යය කරනවා. ඒ නිසා ඒ උතුම් වීර්යයේ බලයෙන් මෞපියෝ හොඳට දැකලා අවබෝධ කරගෙන මෞපියන්ගේ උපස්ථානය නිබඳව කරන්න මහන්සි ගන්න පුළුවන් පුතේ. අපිට දැන් තාම නාටි නැතුවට අම්මයි තාත්තා දැන් තමයි උපස්ථාන කරන්නේ. කොස් අරගෙන අම්මා උයනවා. කොස් අරගෙන අඳුරනවා. එතකොට අම්මගේ ශරීරයේ ගෙවිලා යන ප්‍රමාණය අපේ වැඩ කොටසින්දා අපි ගෙවන්න දෙන්නේ නැතුව අම්මව ජීවත් කරවන්න අර අතුගාපු එකෙන් උදව් වෙනවා. අම්මා වතුර ගේන්නේ. ඒ ගේන්නේ යන වතුර එක අපි ගෙනල්ලා ගෙදරින් තියනවා. පොල් පිටි ටික කපලා දාපුවා අපි ගෙනල්ලා පැත්තකින් තියනවා. මිදුල අස් කරලා අතුගාලා මල් ටිකට වතුර දාලා අම්මාගේ වැඩ කොටසෙන් කොටස අම්මා කරගන්නවා. එළියට ගිහිල්ලා තාත්තාගේ වැඩ කොටසෙන් කොටසක් වැඩියට බඩු ටික කඩේට ගෙනල්ලා අම්මට දෙනවා. වී තියනවා නම් කොටලා ගෙනල්ලා අම්මට දෙනවා. ගස් කොළන් වලට වතුර ටික දාලා අප්පච්චිගේ හයියට එකතු වෙනවා. වැඩ ඇරිලා එන අප්පච්චි ප්‍රීතියෙන් සන්තෝෂයෙන් තියන්න කීකරු දරුවෙක් හැටියට ගෙදර පරිසරයේ අම්මත් එක්ක සුහදශීලීව ජීවත් වෙනවා දකින්න හම්බෙනවා. ඒකනේ වාසනාව. ඒක තමයි දරුවෙකුට කරන්න පුළුවන් දේවල්. පුංචි කාලේ ඉඳන් ලොකු වුණාට පස්සේ අපි කලේ ලොකු වෙන එකේනා කුලියට හරි ගියා. ගෙදර ආර්ථිකේ අපි බෙදාගත්තා. බෙදාගෙන තාත්තට දිරිය වුණා. අම්මට දිරිය වුණා. මට දැනට උනත් කිලෝමීටර 2-3ක් කලේ උකුලේ තියාගෙන වතුර අරන් ගියාගේ අනිත් අතේ බාල්දියක් එල්ලලා. මට මෑතකදී එහෙම යන්න උනා සමදානයක් වෙලාවේ ඈත වැව් පිටියක වැලි ගොඩ දැම්මා. එතෙන්ට වතුර අරන් යන්න තිබුණේ පයි වාහනේ යන්න බෑ. කොල්ලන්ට කෑම බීම ඔක්කොම දීලා වතුර කලේ ගන්න ක්‍රමයක් නැති ඉඳලා මං තුවායේ ඉනේ දැනගෙන වතුර කලේ උකුලේ තියාගත්තා. කිලෝමීටර් 3ම ගිහිල්ලා මම බිමින් තිබ්බා. දැන් ගෑණියෙක් වුණාට මම දන්නවා කලේ උකුලේ තියාගෙන යන්න. ඇයි ඉහක් කරක් හඳක් බෙල්ලක් නැතිව ඉහල් කොටේ වාගේ නිකන් හැඩයක් බලුවක් නැති අංගෝපාංගයන්ගේ නිර්මාණ ගුණයක් නැති ගැහුවයි තමයි හැදිලා ඉන්නේ. ඉස්කෝ ඇයි මිරිස් කොටන්නේ මිරිස් අඹරන්නේ කුරක්කා අඹරන්නේ දර කෑල්ලක් පලන්නේ කරගෙඩියක් උගුලේ තියන්නේ නිකන් පොළු වගේ ඔහේ හැදෙනවා. එතකොට අඟක හැඩයක් වැටෙන්නේ නැහැ. සිසිවන වන ඉඟ සුඛගත කිමිතින නිසි පුලුලු කුලරිය සකයුරු තිසරතන දිසිරන ලියුරු සිරියුත් මෙ පුරංගන ඇසිපිය එලන තරමින් නොවේති දෙවංගන. ලංකාව ගැන්නේ මුළුටි දිව්‍යාංගනාව ඒ තරම් හැද පංච කල්යාණයම සෝභමාන. ලංකාවේ ජීවන ගමනට උරදු අපේ ගෙදර රොටි හදද්දි පුතා රොටි 20ක් 25ක් හදන්න ඕනේ. කුරක්කන් අඹරන්න ඕනේ ගාලේ. බීම වල දාලා තියෙන්නේ. අපි ඉඳගෙන අම්මත් එක්ක එකව වෙලා කුරක්කන් අඹරනවා ඔක්කොටම ඇති වෙන්න රොටි හදා.
පුදුමානන්දනීය ජීවිතයක් පැල්වල හරි තිබුණා. ඒ ගත්ත උත්සාහයේ ප්‍රතිඵලය මම අදත් භුක්ති විඳිනවා. ඒ සමාජ ක්‍රමය ආපහු එනවා නම් මම හරි කැමතියි. මේ අහංකාර උද්දච්ච සමාජ ක්‍රමය තමයි රට විනාශ කෙරෙන්නේ. එහෙනම් මම පුතේ මනුස්සකම කියන එක පෙරදරි කරගෙන අම්මට ආදරේ තියෙන, තාත්තට ආදරේ තියෙන, වැඩිහිටියන්ට ගරු කරන, ගුරුවරයාට ආදරේ කරන ලගන්නා හිතක් තිබ්බොත් ඉගෙන ගන්න මහන්සි වෙන්න ඕනේ. ඉගෙන ගන්න ලැබෙනවා. දියුණු වෙන්න මහන්සි වෙන්න ඕනේ. දියුණුව ගලාගෙන එනවා. ආදරේ කරුණාව මෛත්‍රිය හොයන්න යන්න ඕනේ. හොයන්න කලින් Tamanට ආදරය කරන ලෝකයක් හැදෙනවා. ආරක්ෂාව ආරක්ෂකයෝ දාන්න ඕනේ. ආරක්ෂාව ලෝකයේම පුතා අපිට හම්බෙනවා. ඒ පින්වන්ත ගමනට තමයි මේ පින් පුරන්නේ. කරණීය මෙත සූත්‍රයේ අර්ථයත් ඒකම. අන් අයට මෛත්‍රී කරලා තමන් වටා ලෝකයේ මෛත්‍රිය පුරවාගෙන සම්වර්ධනීය ගමනක් යන ආකර්ෂණීය ගමනක් යන මහන්සි වෙන්නේ. ඒ සඳහා දිරිය ශක්තිය සාමිය ලැබෙන ධම්සභා මණ්ඩපයට එක්කම වෙලා ඔයත් මේ මහා පුණ්‍ය කර්මය කරන්න අදහස් කරේ ප්‍රියන්ත අයියාගේ ඒ වගේම ගෘහාධිපති අක්කාණියගේ මේ යන්නට යෙදුණු සෙනෙහ අර වික්‍රම ආරච්චි අප්පච්චිටත් ඒ වගේම අරනෝලිස් පියාණන් වහන්සේටත් මිය දෙන්නට යෙදුණු සෙනෙහ බර සල්සිනෝනා මෑණියන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරන්නට ඒ පින් දෙන ගමන් හතර වරිගේ ඥාතීන්ට මිය ගිය පුයත්න්ට පින් දෙන්න වෙලාවක් කරගත්තා. සුජීවත්ව වාසය කරන අයට ආයුරාරෝග්‍ය ආදී සැප සම්පත් ලැබෙන උතුම් වූ වාසනා මහිමයක් ලැබේවා කියලා පැතුම් තියාගෙන මේ පින්කම කෙරුවා. හදා වඩාගත් දුවා දරුවන්ට চিරාත් කාලයක් මිහි මඩලේ සැපසේ සුවසේ ඥානාන්විතව රැකී ආරක්ෂා කරගෙන ජීවත් වෙන්නට ශක්තිය ධෛර්ය වාසනාව රත්නත්‍රේ බෙලෙන් ලැබෙන්න කියලා මේ ධර්මානුශාසනාව පැවැත්වුවා. පරිත්‍රාණ දේශනාවක් කරනකොටවාගෙන ගලදුරු මේ නිවහනේ ධර්මානුශාසනාවක් පැවැත්වීම මහාමුදුරනේ මට පිළිතස් වෙයි කියලා අයියන්දී ඒ ඉඳලා මට කිව්වා. ඇත්තටම සමහර විට පිළිතේ වැඩ ගන්නවට වඩා ධර්මානුශාසනාවෙන් වැඩ ගන්නවා මේ අත්තු පිළිතේ බලය ප්‍රදානා නිසා. පිළිතේ බලය ප්‍රදානා හින්දා පිළිත සත්‍යයනා වෙන වෙලාවට අරුක්කල් දෙනවා. ඒකට අගැසි විදිහට වත් පිළිවෙත් නැහැ. ඒ නිසා පුතා පිළිතේ බල ගන්නේ නැහැ. කාලේ ශ්‍රමයේ ධනෙ වැඩි මාර්ගා හිස්පොල් පාප කර්මයන් සිද්ධ කර ගන්නවා විතරයි සමානයි. හැබැයි ධර්මානුශාසනාව පවත්වන වෙලාවකදී මේ පොඩි කාගේ ඉඳලා වයෝවෘද්ධ උන්දා දක්වාම ඒ ධර්මයේ ආශිර්වාදය ටිකක් හරි ලබනවා. ඒ ලබා ගන්න ආශිර්වාදයෙන් ලැබෙන දැනුමින් අපේ වැරදුණු තැන් හදා ගන්නවා. අනුපාඩු නැති කර ගන්නවා. නන්දලා වේදින මාමලා බෑගලා අම්මලා තාත්තලා දුවලා පුතාලා මෛත්‍රී පිරුණු නිවහනක ගෙදර බුදුන් අම්මා බුදුගේ බුදුන් තාත්තා දෙදෙනා යටතේ දැහැමි බුද්ධ ශ්‍රාවකයෝ වාගේ බෝසත් පැටව හැදෙනවා. එතකොට මේ ගෙදර පවුල පන්සල වෙලා පින්නතුනි පහන් සිත් උපදවනවා. ඒ පහන් සිත් උපදවා ගන්න ගේ ඇතුලේ නිවනට මඟ ඒකාන්තයෙන්ම හැදෙනවා. ඒ භාග්‍යවන්ත ගමනට මේ උතුම් ධම්සභා මණ්ඩපයේ පුණ්‍ය ධර්මයෝ සසර කරන ලද පුණ්‍ය ධර්මයන්ට එකතුව හැම කෙනෙකුටම බල ශක්තිය ලෙසින් උපකාර වේවා වෙත්වා වෙම්මා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරා. මේ සියලු කුල දෙවියන්ට සුජීවත්ව වාසය කරන අපි හැම දෙනාටම ජාත්‍ය ආදී දුකින් නිදහස් ලබන සදා සුන්දර අමා නිවන් සුවයෙන් සැනසීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධානුශාසනං කලට වැසී
සීවා කෙත් වතු සාර වේවා සත් සෙත් නිවේවා රජය දැමින් ලොවැඩ ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්මදේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති සියලු දෙනාම පින් අනුමෝදන් වෙන ලෑස්ති වෙන්න ඉච්ඡිතං පච්චිතං දුයි අංගිප්පමේව සමිද්දතු සබ්බේ පුරෙන්තු දිත්ත සංකප්පා චන්දු පන්නරසීයතා ත්‍රෛතර දිලක සකලඤ්ඤේ සාගර පාරගතානි දේශනායක ගුණරත්න මන්දිරාය මානෝ භාග්‍යවත්තරිය සම්්‍ය සම්බුද්ධ සර්වඥ රාජෝත්තම ආනන්ද වහන්සේ උදෙසා ඊළඟ පස බුද්ධ පූජා පැවැත්වීමෙන් අනුතුරු වහන්සේ විසින් දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මයෙන් කොටසක් ගෞරවනීය බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වඩමවාගෙන උදින් දේශනා කරවාගෙන පැමිණි සියලු දෙනාට ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයන්ද සිද්ධ කර පැමිණි හැම දිනාටම ආගන්තුක සත්කාර සම්මාන දක්වා සිදු කරන ලද දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ධර්මයන්ගේ බලය කරන කොටගෙන ජනිත වූ සියලු ආනිසංස කර ධර්මයෝ වසරකට ආදී කල්පේ කරන්නට යෙදුනා වූ WK අරනෝලිස් පියාණන් වහන්සේටත් මීට වසර කිහිපයකට ආදී ජන්මාන්තරගත වන්නට යෙදුනා වූ පීසන්සිනෝනා මෑණියන් වහන්සේටත් පුංචි සිඤ්ඤෝ උපාසක වික්‍රමාරච්චි පියාණන් වහන්සේගේ ප්‍රාණකාරයා ඇතුළු මිය පරලොව යන්ට යෙදුණු පරම්පරානුගත කුල දෙතුෝ වෙනන් ඒ හැම සියලු දෙනාටම ඔබටත් මටත් ජාත්‍ය ආදී දුකින් නිදහස්ව ලබන සදා සුන්දර අජරාමර සංඛ්‍යාත අමෘත මහා නිර්වාණ ලාභයෙන් සැනසීම ලබන්නට මේ උතුම් ධර්මතාවයේ කරන කොටගෙන එකම ශ්‍රී සද්ධර්ම මණ්ඩපයකදීම හේතු වාසනා ප්‍රාර්ථනාව සිද්ධ වේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය සබ්බීතියෝ වජ්ජන්තු සබ්බරෝ ගෝවිනස්සතු මාතේ භවත්වන්තරායු සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවනු